විභාග පසුගිය ඕලෙවල් විභාග සාමාන්‍ය පෙළ විභාග ගන්න පේපර්ස් 5ක් ගන්න රචනා ප්‍රශ්න ටික වෙනම කරන්න MCQ කෙටි ප්‍රශ්න ටික වෙනම එක දිගට කරගෙන යන්න ඒ ක්‍රමයට වාට ප්‍රශ්නේ උත්තරේ බලාගෙන යනකොට ඇත්තට මාර ලේසි විභාගයට පාඩම් කරපු මතකයද කියලා බලන්න. දැන් පාඩම් කරපු මතකයද කියලා බලන්න. එච්චරයි කරන් තියෙන්නේ. නැතු මේ වෙලාවේ ටිකක් අර එකම පාඩම අල්ලගෙන නගලන්න එපා. මොකද 75යි අපිට විභාගයට අවශ්‍ය වෙන්නේ. 100ක් නෙවෙයි 75 කියන්නේ 75ක් කියන්නේ 125ක් අපිට අතාරින්න පුළුවන්. එනවාට තේරෙන්න ඕනි සියල්ලම දන්න ඕනේ නැහැ. අපිට පුළුවන් විදිහට ඔයාගේ මට්ටමින් උපරිමයෙන් වැඩ කරන්න. ඒක තමයි වෙන්න ඕනේ කාරණාව. එතකොට මේ සියලුම දත්‍ය සහිත පුද්ගලයෙක් වෙන්න අවස්ථාවක් නැහැ පුතේ. ඒ නිසා හැම දරුවෙක්ටම කියන්නේ මේ මොහොතේ සිට ඔයාලගේ අද ගෙවෙන්නේ සිකුරාදා දිනය සෙනසුරාදා සවුන්ද තියෙනවා සෙනසුරාදා තියෙනවා ඉරිදා තියෙනවා සවුන්ද තියෙනවාට සමේ දවස් ටික හරියම ආර විදියට කැප වෙලා වැඩ කරන්න. හරි ඒක තමයි වෙන්නේ. අනිත් එක වැඩිපුර මේ වෙලාවේ කියන්නේ ගොඩාක්ම හිට්සත් කියන්නේ හිට් කියන වාගේ ඇඟට ලොකුවට ප්‍රෙෂර් කරගන්න එපා විභාගේ කියලා. සවාද විභාග මම හිතන්නේ එක වසර ඉඳලා 10 11 වසර වෙනකන් කොච්චර විභාග ලියන්නේ නැද්ද කියලා කල්පනා කරන්න. ඔයාම කල්පනා කරන්න. වාර විභාග කීයක් එක විෂයන් 9ක් තියෙනවා. වාර විභාග කීයක් ඔයා ලියලා තියෙනවා. පන්ති වල කොච්චර පේපර්ස් ලියලා තියෙනවද? සයික බය වීමට ලක් වෙන්න එපා හුදේ. පළවෙනි එක මේ විභාගයක් සාමාන්‍ය විභාගයක්. උගේ පළවෙනි දවස් තමයි වටනියක් අලුත් වගේ තේරෙන්නේ. එතනින් එහාට වාඩ විභාගය කරන එක ඇත්තටම අපහසුයක් වෙන්නේ නැහැ. සා ඔයාලා හැමෝටම පුළුවන්. මම හැමදාම කියන්නේ මම අදත් කියන්නේ ඒකයි. මම හෙට ආවොත් ඔයාලට කියන්නේ විභාගයට විනාඩියක් කලින් මට කෝල් දෙන්නට පුළුවන්. බැරි කමක් නෑ පුතේ. ඔයාලා හැමෝම විභාග ලියලා තියෙන නිසා ඔයාලා හැමෝම මම දන්න හරිම ශක්තිමත් මේ මොහොතේ වෙන විභාග වලට වඩා වාර විභාග වලට වඩා ඔයා මේ වෙලාවේ හරිම ශක්තිමත්. ඒ නිසා මම විශ්වාස කරනවා ඔය හැම දරුවෙක්මටම හැකියාව තියෙනවා මේ විභාගයේ ගොඩ දාන්න. දැන් අපි මේ ඔන්ලයින් මෙහෙයුමෙත් ඇත්තටම අන්තිම දවස. හරි මම අනිත් ඒවා ගොඩක් ඒවා දෙන්නේ රෙකෝඩින්ග්ස් පුතේ. මොකද හේතුව දරුවන්ට මම ලයිව් වෙන්න කියලා කියන්න බෑ. මොකද ඒගොල්ලන්ගේ වෙලාව අපරාධයක් විභාග පාඩම් කරන්න ඕනේ. ලබන සෙන්සුරාදා වගේ වෙද්දී ඔයාලට වීඩියෝ සෙට් එකක් හම්බ වෙවි. ඒ හරහා ඔයාලට විභාගයට අවශ්‍ය මම අන්තිම මොහොතේම අත් එක ඉන්නවා. බය වෙන්න එපා. 25ට කලින් දවසක් මොනවා හරි දෙයක් කරමු. පොඩි දෙයක් හරි. පැයක් හරි කතා කරමු. හරි පැයක් හරි මොනවා දෙයක් කරමු. ප්‍රශ්න නැහැ. ඉතින් ඔයාලත් එක්ක හැම වෙලේම ඉන්නවා වගේ විෂයත් එක්ක. මම හරි කැමති ඔයාලා මාත් එක්ක ඉන්නවට. මම ඒක දන්නවා. ඔයාලගේ පස්සෙන් අපි ඉන්නවා. ඉතින් ඔයාලගේ විභාගයේ වෙනකම්ම ඉන්නවා. බය වෙන්න එපා. මොනවා හරි ප්‍රශ්නයක් තිබොත් දාන්න මම අනිවාර්යෙන් උත්තර ටික දාන්න. මේ දවස් ටික ගොඩක් බිසි වුණා. අර අලුත් හෝල් එකක් හැදුවා. ඔයා දැක්කේ ඇති ස්මාර්ට් බෝඩ් එක අපි ඔන්ලයින් මේ ක්ලාස් එකේ මම ගත්ත ලොකු වේදමක් එකකින් දරාගත්තා. ඉතින් ඒක නිසා ඔයාලට බොහොම ස්තුතියි කතන්දරේට. මොකද මම ඒක කරේ තවත් ඊළඟ පරම්පරාවේ දරුවන්ට ඊට වඩා අලුත් දෙයක් දෙන්න ඕනි. ඒ නිසා මම මේ විදිහට ඒකත් නිර්මාණය කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා අපි වෙනස් වෙනවා ඔයාලගෙන් පස්සේ. ඉතින් ඔයාලගේ වෙච්ච උදව්ව නිසා තමයි ඔයාලගේ යම් හරි උදව්වක් ලැබුණ පුතේ. ඒ නිසා ඒක අපිට හැකියාව ලැබුණා. ඒ වෙටත් කියන්නේ මම බොහොම ස්තුතියි වෙලෙට. හරි ඒකත් ස්තුතියි කියලා මම කියන්න ඕන ළමයිට. ඉතින් ඒක හරි ඊළඟට ඔයාලා අපිව රෙකමන්ඩ් කරලා ගොඩක් දරුවෝ ඒවල තිබ්බ මට ඒකත් සතුටුයි. මොකද සමහරවිට මේ ළඟදී මට ළමෙක් ආවා. අයියේ 11 වසරේම කියලා තිබ්බා. මේ සර්ගේ පන්ති එන්න ඕනේ කියලා. එහෙම රෙකමන්ඩ් කරපු ළමයි සෙට් එකකුත් ඔයාලා නිසා එනවා. මොකද අනිත් එක WhatsApp group එක left වෙන්න එපා. ඔයාලා විභාග ප්‍රතිඵල ආවත් නැතා හෝ ඔය group එකේ හිටියයි කියලා වගේ මුකුත් අපි අය කිරීමක් කරන්නේ නැහැ. බය වෙන්න එපා. හරිද? මොනවත් මේ වෙන්නේ අපි සාමාන්‍යයෙන් අවුරුද්ද සුබ පතනවා. ඉතින් ඒම ඔක්කොම group එකේ තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා හැම දරුවෙක්ම group එකේ ඉන්න ඔබට ඉන්න පුළුවන් නම් ඉන්න පුළුවන් ප්‍රමාණය ඉන්න ප්‍රශ්නයක් නැහැ. ඒ group එකේ හිටියා කියලා වාට මුකුත් වෙන්නේ. මම තාම කැම්පස් එකේ group එකේ මම තාම ඉන්නවා. ඉස්කෝලේ group එකේ තාම ඉන්නවා. හරිද? මම කිසිම group එකේ left වෙලා නැහැ. හරිද? මොකද මම දන්නා ඒක මිනිස්සුත් එක දවසක් හරි වැඩ කරලා තියෙන නිසා මම left වෙන්නේ නැහැ. මොකද ඒ නිසා ඒ groups වල මම දබ group එකේ හිටියා කියලා මොකෝ අපිට මුකුත් ප්‍රශ්න නෑ නේ බං. හරි ඒක නිසා ඉතින් ඔයාලා වෙන කොච්චර groups වල ඇද්ද? ඒ නිසා අපේ WhatsApp group එකෙන් left වෙන්න එපා. ඒක එකක්. සයිලන් එල්ලීම. මොකද ඔයාලා මාත් එක්ක දවසක් හරි වැඩ කරලා තියෙනවා නම් මාත් එක්ක යම් දෙයක් ලබාගෙන තියෙනවා නම් පුතේ ඔයා group එකෙන් left වෙන්න එපා. ඒක මොක හිටියයි කියලා මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? කිසිදු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔක තමයි ඉතින් අවුරුදු පතා ඔයාලගේ සමහරට කියන්න බෑ ඔයාලා අනාගතයේදී ඔයාලගේ පරම්පරාවේ දරුවන් පවා යනකොට ඒකේ අවශ්‍ය පණිවිඩ පවා දෙන්න පුළුවන් මට ගෲප් එක හරහා. හරිද? කියන්න බෑනේ. ඒක නිසා ඔයාලට මම කියන්නේ මේ ගෲප් එකේ left වෙන්න එපා දරුවෝ. ඔයාලත් එක්ක වැඩ කරන්න ඕනේ මට. ඒ කියන්නේ ඔයාලත් එක්ක සම්බන්ධතාවය තියෙන මොන හරි ප්‍රශ්නයක් වෙච්ච එක මම අද මේ ඔන්ලයින් ක්ලාස් එක මොකද අන්තිම දවසේ මම ලයිව් කරන ඔයාලත් එක්ක. ඒ නිසා මම ඔන්න කියන්න හදන්නේ ඔන්න අද පටන් ගන්න මොකද නම් කියන්නේ. ඔයාලා බය නැතුව ඕන වෙලාවක
සර්ට මෙසේජ් එකක් දාන්න ප්‍රශ්නයක් වෙච්ච වෙලාවක විෂය හා සම්බන්ධ විගණනය සම්බන්ධ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එවැනි ප්‍රශ්නවලදී අනිවාර්යෙන් මගේ දුරකථනයේ විවෘතයි ඔබට. ඒක ඔයාලට ජීවිත කාලය පුරාට විවෘතයි මා ජීවිතුන් අතර ඉන්නකම්. හරිද? ඒ නිසා මේ ඔයාලට පුළුවන් ඕන වෙලාවක මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් මගෙන් විමසන්න. සර් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. එහෙම වුණොත් එහෙම කරන්න කියලා. හරිද? මෙතෙක් මම වැඩ කරපු පිළිවෙල ගත්තොත් ඔන්ලයින් පන්තියේදීත් ඔයාලට පේනවා ඇති ලොකු වැඩ පිළිවෙලක් කරලා තියෙනවා. රෑන්කින් පේපර්ස් වලින් ලොකු වැඩ පිළිවෙලක් කරලා තියෙනවා. පේපර්ස් ලියවලා වැඩ කරලා තියෙනවා. පාස් පේපර්ස් ඔයාලගේ පන්තියේදී මම සාකච්ඡා කරලා තියෙනවා. ඔයාලා දන්නවා ඒක. පන්තියේදී සමහරවල් පොත හැරෙව්වාම ඔයා දන්නවා මේක කරලා තියෙන්නේ. ඔව් මටම කියනවා. සෝක කරලා තියෙන්නේ. ඕක කරලා තියෙන්නේ. ඔයා දකින්නේ නැති. ඒ අවුරුදු 10කට කිට්ටු ප්‍රමාණයකට අපි අවශ්‍ය 2016 නිව් සිලබස් එකේ සියලුම ප්‍රශ්න ටික මම පන්තිවලදී ඇත්තම පුතේ ආවරණය කරලා තියෙනවා. ඒ නිසා මං ගැන ඔයාලට කිසිදු බය වෙන්න දෙයක් නෑ. අපි විෂය කවර් කරලා තියෙන්නේ. يعني ලොකු බයවීමක් වෙන්න එපා. පුංචි දෙයක් නැති වුණත් එහෙම ගැන හිතන්න යන්න එපා. ඔයා ගොඩක් දේවල් කරලා 99%ක්ම කරලා තියෙනවා නම් 101ක් වෙනුවෙන් තැවෙන්න එපා. ඒක එකක්. ඊළඟට ඔයාලට මතක ඇති ඔන්ලයින් ක්ලාස් වගේ පාන්දර පන්ති කරපු විදිය. මේ මෙතනම මතක ඇති පාන්දර ඔයාලා ගෙදර ඉඳන් එනවා මම ගෙදර ඉඳන් තව තැනකට ගිහිල්ලා ඊට පස්සේ ඔන්ලයින් එනවා. මතක ඇතිනේ? එහෙම තමයි. හරි එතකොට අපි පාන්දර ඉඳන් මහන්සි වුණා. ඔයාලට මතක ඇති මාස කිහිපයක් ඔයාලා වෙනුවෙන් මහන්සි වුණා. දවස් දෙකක මතක ඇති උදේ පාන්දර 4ට එන්නේ අපි 4 ඉඳලා 6 වෙනකම් පන්ති කරා. මතක ඇති ඔයාලට. ඉතින් ඒ වගේ කාලයක් අපි ගාව තිබුණා. මතක ඇති. ඒ වගේ ලොකු කාල සීමාවක් තුළ ඔයාලත් එක්ක වැඩ කරලා තියෙනවා. මම විශ්වාස කරනවා ඉතින් මෙච්චර වැඩ කරව අපේ දරුවෝ ටිකට අනිවාර්ය විභාගය ගොඩ දා ගන්න පුළුවන්. ඔයාලට හැකියාව තියෙනවා. ඒ අදිෂ්ඨානය ඇති කරගන්න. ඔයා තමයි ඔයාගේ හයිය. ඔයාගේ ලියන අත තමයි ඔයාගේ හයිය. ඒ පෑනට සිතුවිලි ගලාගෙන ඒවි. අනිවාර්යෙන් ඔයාගේ විභාගය වෙනවා මහන්සිලා තියෙන ඉතින් දරුවෝ. නිසා ඔයාට කිසිදු ප්‍රශ්නයක් වෙන්නේ ওই විභාගයේ හරියට සාර්ථක කරගන්න පුළුවන්. මම හිතනවා අපේ තියෙන දක්ෂතාවයේ නෙමෙයි අපේ තියෙන විෂය දැනුම ඔයාලට මඟ පෙන්වීම යටතේ ඒ යටතේ ඔයාලා යම් තැනකට යාවි. ඒක මම දන්නවා. ඒ නිසා හැම දරුවෙක්ටම මේ පන්තිය අද පටන් ගන්න කලින්ම කිව්වේ කතාව මේ ඒ නිසා හැම දරුවෙක්ටම පුළුවන් පුතේ මේ වෙලාවේ ඔයාලා මම දන්නවා හරි මහන්සියලා පාඩම් කරලා හරි මහන්සියෙන් ඉන්න දරුවෝ දැන් ඔයාලා ඇත්තට වැඩ කරමු ඊට මම දන්නවා. ගෙදර ඉඳන් ආයි හොඳට වැඩ කරන කියලා මම දන්නවා. ඒ නිසා මම දන්නවා ඔයාලා හැමෝටම ඔය මහන්සියම තිබ්බනවා කලින් ඔය වාර විභාගයේ ලකුණු වැඩියෙන් ගන්නවා. මම දන්න හැම දරුවෙක්ම වාර විභාගයේ ලකුණු වලට වඩා O level විභාග රිසල්ට්ස් වැඩි වෙනවා. ඒකට හේතුව දරුවෝ තේරුම් ගන්නවා අන්තිම කාලේ හරි මම වැඩ කරන්න ඕන කියලා. නිසා මේ දවස් කිහිපයක් ඇති ඔයාලගේ විෂය කොට දාගන්න. මම අර කිව්ව ක්‍රමයේ ගන්න විෂයට අදාළව ප්‍රශ්න ටික තෝරගෙන කෙටි ප්‍රශ්න ටික තෝරගන්න. ඊට පස්සේ පුතාලා හරි කෙටි ප්‍රශ්න ටික තෝරගන්න. ඊට පස්සේ අනිත් කාරණාව ඔයාලට පුළුවන් පාස් පේපර්ස් වල මොකක්ද යශනා ප්‍රශ්නයක් නම් දෙවෙනි කොටස නම් පළවෙනි ප්‍රශ්න තෝරාගෙන 2016 17 18 උම ලස්සන කරා. ඔයාලට පුළුවන්. බැරි කමක් නැහැ. මම Google form එකක් දාලා ඇති ඔයාලට. ඒ Google form එකනේ sorry Google මේ drive එකක් දාලා කලින්ම documents වගේ. ඒකේ pass papers ටික ඇති. හරි. එතකොට මේ අවශ්‍ය දේවල් තියෙනවා ඔයාලා ගන්න. ඒකේ මම කෙටි ප්‍රශ්න පත්‍ර ගහන එකකුත් ඇති. ඒකේ ඉරි ගහන කොටු කොලයක් ඔයාලට වෙන හැම දේම දීලා තියෙන පුතේ. මම කලින් තියාමවා දීලා නැති ඔයාලට. හරිද? ඒක බය වෙන්න එපා. ඒ අනුව වැඩ ටික කරගෙන යන්න ඔයාලට අනිවාර්යෙන් වැඩේ කරගන්න පුළුවන්. හරි. මම හිතන්නේ අපිට තියෙන්නේ පුතේ පිටුවංක අපිට කරන්න තියෙන්නේ 90 පුතේ මට එක දරුවෙක් පොඩ්ඩක් කියනවාද මට page එක පොඩ්ඩක් message එකක් දාන්න පොඩ්ඩක් අපිට අන්තිම කිට්ටුවේ ඇති page එක. පුතේ අපේ පන්ති දරුවෝ ඉන්නවා නම් මෙතන අනිවාර්යෙන් Google form එක පුරවන්න. ඔයාලගේ අදහස් ටික විතරයි මම වීඩියෝ එකේ දැම්මේ. අතුරු රිසර්ච් ෂීට්ස් දාන්න කාගවත් බය වෙන්න එපා. හරිද? අදහස් ටික ලස්සන තිබ්බ නිසා තමයි මම ඒක රෙකෝඩ් කරලා දැම්මේ. හරි ඔයාලා දකින්නේ නැති පොඩි මේ එකක් ක්ලිප් එකක්. මොකද ඒවා කියවනකොට මට ඇත්තට මාර විදියට කියන්නේ පන්ති කරනකොට මාර විදියට දැන් අදිස්සේ ලෙඩක් වෙලා ඉන්න වෙලාවකට ඕක කියවද්දි මාර විදියට මම ආයි මොටිවේට් වෙනවා. ඒ ළමයිගේ අදහස් වෙන තමයි මම මොටිවේට් වෙන්නේ. එතකොට මේ ඒ නිසා ඔයාලා පුළුවන් හැම දරුවෙක්ම රිසල්ට් ඒ Google form එක පුරවන්න. එතකොට ඒ අනුව අපිට වැඩ කරගන්න පුළුවන්. 98 තියෙන්නේ. හරි. 97 98 පුතේ වැඩි නේ පුතේ තියෙන්නේ මෙතන B right okay right බලමු මෙන්න ප්‍රශ්නය අපිට යන්න තියෙන්නේ හරි දැන් මේ දින පුතේ තාපය පාඩමේ තියෙන ප්‍රශ්නයක් ඔයාලට පේන තාපය පාඩමේ ප්‍රශ්නයක් ඔයා දන්නවා තාපය ගමන් කරන ක්‍රම තුනක් තිබුණා ඒ තමයි සන්නයනය ඒ වගේම සංවහනය සහ විකිරණය ඝන ද්‍රව්‍යයක් නම් සන්නයනය හරහා තමයි තාපය ගමන් කරන්නේ
ද්‍රව හෝ වායුවක් කියන්නේ ගලාගෙන යන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එතනදී කමන් කරන්නේ සංවහනය කියන ක්‍රමවේදය හරහා. ඒ වගේම ඔයා දන්නවා ඊට අමතරව කිසිදු මාධ්‍යයකින් තොරව ඔබට මතක ඇති විද්‍යුත් චුම්බක තරංග වර්ගයක් වන අදෝ රක්ත විකිරණ නැත්නම් IR කියන හරහා තාප කිරණ ගමන් කරනවා. ඒකට මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ ඝන හෝ ද්‍රව හෝ වායු කියන කිසිදු මාධ්‍යයක අත්‍යවශ්‍යතාවකින් තොරව එයා ගමන් කරන්න හැකියාව තියෙනවා. ඉතින් දරුවනේ මේ තියෙන්නේ මෙහි දක්වා ඇත්තේ ස්වභාවයන් එකිනෙකට වෙනස් වූ සර්ව සමටින් බඳුන් තුනකට සමාන ජලය පුරවා උෂ්ණත්ව මානයක් බැගින් ඇතුළු කර සමාන කාල සීමාවකදී උෂ්ණත්වයේ මැනීමට සැකසූ ඇටවුමකි. සූර්ය තාපය පෘථිවියට පැමිණෙන්නේ කුමන තාප සංක්‍රමණ ක්‍රමයෙන්ද? විකිරණයෙන්. තාප සංක්‍රමණ කියන්නේ එක තැනකින් තව තැනකට යනවා කියන්නේ. හරිද? ඊට පස්සේ පුතේ විකිරණය මගින් විනාඩි 30කට පස්සේ කියන්නේ විනාඩි 30කට පස්සේ ඔයාලට පේනවා ඇති මේක පොඩ්ඩක් කලසලා. එතකොට මේකේ ඔයාලට පේනවා ඇති ළමයි ඇටෝම් තුනක් ওই දරුවන්ට තියෙනවා පේනවා ඇති. රයිට්? the recording සරණද බලන්න. එනවනේ. හරි ඔකේ රෙකෝඩ් වෙනවා. ඊට පස්සේ මේ රයිට්? එතකොට මේකේ ඔයාලට පේනවා ඇති බඳුන් තුනක් තියෙන පුතේ හරිද? එක්කෙනෙක් තියෙන දිලිසෙන පෘෂ්ඨයක් රිදී පාට වගේ. කළු පාට පෘෂ්ඨයක් තියෙනවා. සුදු පාට පෘෂ්ඨයක් තියෙනවා. අහගන්න විකිරණ හිතන්න ආලෝකය වගේ හිතන්නකෝ. දිලිසෙන පෘෂ්ඨයක් නම් එතනදී වෙන්නේ මොකක් වීමද? ආපු කිරණ ඔක්කොම මොකක් වෙනවද? පරාවර්තනය වෙනවා. පරාවර්තය වෙනවනේ. හරි. ඊට පස්සේ මෙතන ගත්තොත් සුදු පාට පෘෂ්ඨ ගත්තොත් ඊට තරමක් يعني අර වගේම නෙවෙයි ටිකක් විතර පරාවර්තනය කරන. ගොඩක්ම නෙවෙයි. මෙයාන ඔක්කොම වගේ පරාවර්තන දර්පණයක් වගේ. කළු පාට පෘෂ්ඨය එහෙම නෑ පුතේ ඔක්කොම තාප විකිරණ උරා ගන්න. එහෙනම් ඔය ළමයිට තේරෙන්න ඕනි මේ කාරණාව අනුව වැඩිම තාප ප්‍රමාණයක් උරා ගන්න කවුද? B. එහෙනම් උෂ්ණත්වයේ වැඩිම වෙන්නේ කාගේද? B ගේ. ඇයි? තාපය උරා ගන්න පරාවර්තනය කරන්නේ නැහැ. ඊළඟට ඊට පස්සේ දෙවන මට්ටම රත් වෙන්නේ සුදු පාට පෘෂ්ඨය. මොකද එයා පරාවර්තනය කරන ප්‍රමාණය රිදී වලට වඩා චුට්ටක් විතර අඩුවෙන් තමයි පරාවර්තනය කරන්නේ. වැඩිම පරාවර්තනයක් කරන්නේ මෙයා නිසා තාප විකිරණ ආලෝකය වගේ හිතන්න වැඩිම අඩුම ප්‍රමාණයක් මේක ඇතුළට එන්නේ මේකෙදි. මොකද පරාවර්තනයේ වැඩි නිසා පුතේ. නිසා මේකේ රත් වීම වැඩිම වෙන්නේ කාගේද? B. උෂ්ණත්වයේ මේක අහන මේකේ ඉහළම උෂ්ණත්වයේ වාර්තා වෙන කළු පාට පෘෂ්ඨය කියන්නේ B. ඉහත දෙවන පිළිතුරට හේතුව සහ පෘෂ්ඨ ස්වභාවය කැටි විශ්ලේෂණ පුතේ වාර්තා දන්නා. මෙතන තියෙන කළු පෘෂ්ඨයක් තියෙන්නේ. කළු පෘෂ්ඨය මොකද වෙන්නේ? කළු පෘෂ්ඨ විකිරණ උරා ගැනීම වැඩි. ඒකයි හේතුව. නේද? ලේසි. සංවහන ධාරා මගින් ක්‍රියාත්මක වන ස්වභාවික ක්‍රියාවලිය මොකක්ද? ඔබට මතක ඇති ගොඩ සුළං සහ මුහුදු සුළං. මේ කතා කරන මොහොතේදී මුහුද ගාවට ගියොත් මුහුදේ ජලයේ තියෙන උෂ්ණත්වය වැඩි. ඇයි ඒකට හේතුව? ජලයේ ඉහළ විශිෂ්ටතාවය. දැන් ඔයාලට පුළුවන් ජලයේ උණුසුමත්වය වැඩි. සයා නිවෙන්න ගොඩ වෙලාවක් යනවා. හරිද? රත් වෙන්න ගොඩ වෙලාවක් යනවා වගේම නිවෙන්නත් ගොඩ වෙලා. මොකද යාගේ උෂ්ණත්වය වෙනස් වෙන හරිය හිමින්. හැබැයි ගොඩබිම මේ කියන්නේ අපි ගත්ත වෙරළ තියෙන වැලිබිම ඉක්මනින්ම සිසිල්. උෂ්ණත්වය අඩු වෙන රැයට ටක් ගාලා කූල් වෙනවා. එහෙනම් වෙන්නේ මොකක්ද? මේ මුහුද ආසන්නදී රත් වූ වාතය මොකද වෙන්නේ? රත් වෙලා ඉහළට ගමන් කරනවා. ඒ අඩුව පුරවන්න සිසිල් වාතයේ ගොඩබිමේ දාන. අපේ පුතේ මේක ගොඩ සුළං කියලා කියනවා. මේ කියන්නේ වාතය හරහා සම කියන මේක සංවහනය කියලා කියනවා. සංවහන ඒකේ ක්‍රියාවලිය තමයි එකකට ගොඩ සුළං සහ මුහුදු සුළං ඇතිවීම කියන කාරණාව ඔබට එකේ ගන්න පුළුවන්. ප්‍රශ්න B ප්‍රශ්නේ හරි සරල ප්‍රශ්නයක් තියෙන්නේ. B බඳුන තුල ජලය ග්‍රෑම් 500. ඔය ග්‍රෑම් කියන එක නිතරම පුතේ කිලෝග්‍රෑම්ස් ගලන්න ඕනි. හරිද? ඊට පස්සේ කියනවා හරිද? වඩ කියන මේ ආකාරයට මොකද කියන්නේ ග්‍රෑම් 500ක් ඇත. එහි ආරම්භක උෂ්ණත්වය 25කි. විනාඩි 30කට පසු කියන්නේ හරියටම විනාඩි 30කට පසු අවසාන උෂ්ණත්වය සෙල්සියස් අංශක 50ක් වුණාලු. 50ක් වෙනා කියන අවසාන උෂ්ණත්වය. ඒ ජලය පමණක් උරාගත් තාප ප්‍රමාණය ගණනය කරන්න. එහෙනම් පුතේ දාන්න ඕනේ සම්බන්ධතාවය මොකක්ද? Q සමානයි MC θ සමීකරණය. එහෙනම් මේකේ උෂ්ණත්ව අන්තරය කීයද? මුලින් පටන් ගන්නේ 25න්. ඔක හොඳට බලන්න. හොඳ එකපාරට සමා දෙන්නේ නැහැ. මුලින් 25යි පස්සේ 50යි. එහෙනම් වෙනස 25 ඉඳන් 50ට 25කින්. එහෙනම් මගේ දරුවනේ මේක උත්තරේ එනවා අපිට ස්කන්ධයේ ඉන්නේ 500 බෙදීම 1000 කියන එක
වැඩි කරනවා තාපස්ධාරිතාවය 4200යි උෂ්ණත්ව අන්තරය 25යි. 25. ලස්සන උත්තර ගන්න පුළුවන් ළමයෝ. හරිද? මේක සුළු කරනකොට බිංදු ගෙඩි 3කට බිංදු ගෙඩි 3ක් කැපිලා යනවා. ඉතින් ඊට පස්සේ අපිට මෙතන ගන්න පුළුවන් රයිට් සුළු කරලා බලන්න තරෙනවා. අපිට ලේසි සුළු කරන් තිබ්බ ලේසි ක්‍රමයක් තියෙන කමන්නේ. රයිට්. දලා 25න් අපරන ලේසි නම තව ලේසි ක්‍රමයක් ගන්න වලට. රයිට්. හත් බලන්න. මෙන්න මෙහෙම සුළු ගන්න ඕනේ කියන්නේ. කෙටි ක්‍රමයක්. හරි. දැන් මෙතන ළමයි ඔයාලට පේනවා ඇති 500 කෑලි 1යි මෙතෙන්ට 2යි. ඊට පස්සේ මෙතන දෙකෙන් බෙදුවොත් 2100යි. 2125 මැඩි ගන්න තියෙන්නේ. හරිද? එතකොට 25 වරක් 21 තියෙන්නේ. හරිනේ? එතකොට මේක සුළු කරාම එනවා අපි මුලින්ම 20 කියන කොහොමද මේකයිනේ. හරි. මුලින් 20 මැඩි කරාම එන්නේ 500යි. එක් වරක් 25යි 525යි. එන්නේ තා ප්‍රමාණය එන්නේ 525යි ජූල්. හරිනේ? රයිට්. ඕකේ. හරි. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. ඊළඟ ප්‍රශ්නේ පුතේ ආලෝකය හා සම්බන්ධ ප්‍රශ්නයක්. මේ දක්වා ඇති කිරණ සටහන හා අදාළ ප්‍රකාශ උපකරණ ඇසුරින් අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා කියමු. හරිද? මේක බලමු A හා B හි ආලෝකය කිරණ හැසිරීමට අදාළ සංසිද්ධිය. මේ තියෙන්නේ පුතේ කාචයක්. කාචය විසින් ආලෝකය මේ වගේ එකතු කරනවා. හරිද? අපි එකතු කරනවට කියන්නේ අභිසරණය කරනවා කියලා. එන අභිසරණය. අභිසරණය කරන ක්‍රියාවලිය මොකක් කරාද? වර්තනය මගින් තමයි මෙතන වෙලා තියෙන්නේ. වර්තනය. හරිද? අභිසරණය කරනවා වර්තනය හරහා. වර්තනය කියන්නේ පෘෂ්ඨයක් හරහා මාරු. හරිද? මෙතන වෙලා තියෙන අභිසරණයක් තමයි මෙතන එකතු කිරීමක් තමයි. හැබැයි මේ අභිසරණය කරන්නේ ආලෝක කිරණ මොකක් කරාද? දර්පණයක් ආව හැරෙව. පරාවර්තනය මගින්. ඔක තමයි කතාව. එහි දක්වා ඇති x නම් ස්ථානය නම් කරන්න. කවුද මේ x කියන්නේ? එයාගේ නාභිය. ආලෝකිත නාභිය. එහි ඇති ප්‍රකාශ උපකරණය හරහා සමාන්තර සූර්යාලෝකයේ පැමිණි අවස්ථාවකදී x ලැබූ විට කැබැල්ලට කුමක් වේ? කඩදාසි කැබැල්ල මොකක් වෙනවද? පුතේ සූර්යාගේ ආලෝකය තුළ තාපය තියෙනවා. එහෙනම් තාපය මෙතෙන්ට එකතු වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? පිච්චෙනවා, ගිනි ගන්නවා. සරදාසක්. ඊළඟට B උපකරණය ප්‍රායෝගිකව ලබා ගන්න මේ අවතල දර්පණය පාවිච්චි කරනවා රැවුල කපනකොට දත් බලනකොට විශාල කළ බලන්න නේ. මොකද මෙයාගේ නාභිය දුරට වඩා අඩු දුරකින් වස්තුව තිබ්බොත් පුතාට පුළුවන් විශාල අතාත්වික උඩුකූල ප්‍රතිබිම්බයක් ගන්න. එහෙනම් එතන කතන්දරය තුල වාට ගන්න පුළුවන් B උපකරණය ගන්නවා දන්ත වෛද්‍යවරු විසින්. ඒ වගේම දැන් අපි කතා කරපු මුහුණ බැලීමට රූපලාවන්‍ය කටයුතු කර. තව වෙන පරාවර්තක දුරේක්ෂව ගොඩක් තියෙනවා. ඒ වගේ දෙකක් ලියුවහම ඇති. හරි. ඊපස්සේ අපි ඊළඟ ප්‍රශ්නයට යමු. මෙහෙම තියෙනවා මේකේ B උපකරණය ප්‍රායෝගිකව භාවිතා කරන අවස්ථා මොනවද කියලා අහනවා ආගෙන්. හරිද? ප්‍රායෝගිකව අවස්ථාව කොහොමද? ඉහත තුන දැක්වූ පිළිතුරේ හේතුව කුමක්ද කියලා මොකක්ද ඒ කියන්නේ? තාක්ෂණය වැඩිපුර පාවිච්චි කරාම ගියා ප්‍රශ්න වෙනවා. මොකක් හරි වුණා බා. ආව. අයියෝ. ඒකනේ. ආරගේ එස් එක. ඒක තමයි. හොඳයි කොලා. හරි. හරි. අපි දන්න විදිහට කරගෙන යමු. පඩත් වෙලා නැතුව හරි අවුලන්නේ. හරිලව. අවුලන්නේ මෙහාග. ඊට පස්සේ මේ මේකේ තියෙන මෙහෙම මොකද්ද තුනෙහි දැක්වන පිළිතුරට ඔබ දැක්වූ පිළිතුරට හේතුව කුමක්ද කියලා අහනවා. ආයතන තාප විකිරණ එකතු වීම කියලානේ. ඊපස්සේ ප්‍රායෝගික අවස්ථා දෙකක් හරි. ඒකත් ලියන්නේ. හරි සෝරි.
B කොටස. ඔන්න මේ මොකක්ද කියලා තියෙන්නේ. හා මෙතන තියෙන බලගූර්ණ සම්බන්ධ ප්‍රශ්නයකුත් තියෙනවා. මොනවද චූට්ටක් මේ කලස දාගන්න. හරි right. හරි මේකේ තියෙන මෙහෙම ප්‍රශ්නයක් පුතේ. කුඩා ජලාශයක ජලය ඉවත ගැනීමට සොර වූ දොරටු සැකස්මක් රූපේ දැක්වේ. මේ x නම් රෝදය වාමාවර්තව. මේ x කියන එක කෙනා ඉන්නවා. එයාව කරකවන්නේ වමට. වමට කියන්නේ මෙහෙනේ. මේ වම මේක දකුණ. එහෙනම් ඔයා කරකවන්නේ වාමාවර්තව කරකවන. ඔන්න වමට කරකවනවා. හරිද? එතකොට අහනවා වමට කරකැවීමේදී y දොරටු ඉහළට යනවා. වමට කැරකෙවුවා මෙයා උඩට යනවා. හරි. බලය සම්බන්ධ කුමන ආචරණයක් x රූපේ මොකද්ද ආචරණය? මෙතන පුතේ බල දෙකක් තියෙනවා. හැබැයි මේක එකිනෙකට සමාන්තර. ඔබ දන්නවා සුප්තානම වගේ. එහෙනම් මෙතන මොකක්ද එන්නේ? බල යුග්මයක ගූර්ණය. බල යුග්මයක ගූර්ණය. හරි. පස්සේ ප්‍රශ්නාංක 2 අහනවාගෙන් y දොරටුව මේක නිව්ටන් 400ක බරක් තියනවලු. y දොරටුව නිව්ටන් 400ක බරක්ලු. එය සෙන්ටිමීටර 20ක් එසවීමෙන් 20ක් එසවනකොට වෙන කාර්ය කොච්චරක්ද අහන්න. එහෙනම් පුතේ මෙතන වෙන්නේ ගුරුත්වාකර්ෂණ බල ශක්තිය එකක්. එන්නේ mgh. එහෙනම් මේක සුළු කරාම එනවා m කීයද? mg. mg නේ එන්නේ. බර කියන්නේ mg නේ බා. ස්කන්ධයේ වරක් g. එහෙනම් mg කියන්නේ කෙලින්ම 400යි. උස කීයද? සෙන්ටිමීටර මීටර වෙන්න ඕනි. එහෙනම් එතන අපි ගන්නවා වැඩි කරනවා ළමයි කීයෙන්ද? 20 බෙදනවා කීයෙන්ද? 100. මීටර කරා. හරි නේද? සුළු කරන්නේ ඒතර උත්තරය එනවා. මේකේ බල්ලෙහා බිඳු දෙකට මේ බිඳුව කැපිලා යනවා. 4 වරක් 20 කියන්නේ 80යි ජූල්. හරි නේද? හරි. ඔන්න mgh වලින් හැදුවා. හරි mg කෙලින්ම තියෙනවා. h හැබැයි සෙන්ටිමීටර මීටර කරන්න ඕනි. 20 බෙදීම 100 දැම්මේ සෙන්ටිමීටර කරා. මෙන්න මෙතන සෙන්ටිමීටර මීටර කරන්න තමයි පුතේ අපි 100ෙන් බෙදුවේ. හරිද? ඒකත් ඕකේ. ඊපස්සේ ඊළඟ කතාව බලන්න ළමයි. ඊපස්සේ ඊළඟ ප්‍රශ්නේ තියෙනවා මෙහෙම එකක්. හරි. right okay hold on. මේකේ බලන්න ඊළඟ ප්‍රශ්නේ පුතේ ඔයාලා තියෙනවා මෙහෙම ජලාශයේ වටා බැම්මේ පහළ ඉහළට වඩා පළල්ව තනා ඇත. ඇයි ඒකට හේතුව? මෙහෙමනේ. උතන තියෙන්නේ ළමයි. දැන් මේක අපි දන්නවා වතුර පිරලා තියෙන්නේ. මෙන්න මෙහෙම තමයි වැව් බැම්ම හදලා තියෙන්නේ. ඇයි ඒකට හේතුව? ඔයා දන්නවා ජලය පිරලා තියෙනකොට මෙන්න මේ මට්ටමේදී මේ මට්ටමේ මේක A මට්ටම මේක B මට්ටම ගමු. ඔයාලා මතක තියාගන්න මෙතන දුර ඔච්චරයි මෙතන තියෙන දුර ගොඩක් වැඩි. එහෙනම් ගැඹුර වැඩි වෙන්න ද්‍රව පීඩනය මොකක් වෙනවද? වැඩි. ප්‍රෙෂර් එක වැඩි නිසා තමයි මේ යට හරිය ගොඩක් පළල්ව හදලා තියෙන්නේ. එහෙනම් ද්‍රවයක පහළ මට්ටම යන්න පීඩනය වැඩි වෙනවා. ඒක දරා ගන්න පුළුවන් වෙන තමයි ඒක හදලා තියෙන්නේ පළල්ව පල්ලෙහාට. ද්‍රවයක පහළට යත්ම ද්‍රව පීඩනය ඉහළ නිසා. ඊළඟ ප්‍රශ්නය අහන පුතේ මෙහෙම x රෝදයේ කරකැවීමට පහසු වන්නේ අරේ වැඩි වෙනකොටද අඩු වෙනවද කියන්නේ? දැන් ඔයාලා හිතන පුංචි කාර් එකක සුක්කානමට වඩා ලොරියක තියෙන සුක්කානම ලොකුයිනේ. හිතන්න සරලව. එහෙනම් මොකද්ද වෙනව ඇත්තේ? කාර් එක සාමාන්‍ය පොඩි බලයක් දුන්නාම ඇති. ඒකට පුංචි සුක්කානමක් ඇති. හැබැයි විශාල ලොරියක් ගත්තොත් ළමයි ඒක ඊට වඩා ලොකු බලයක් දෙන්න පහසුවෙන් දෙන්න පුළුවන් වෙන්න. එයා ලොකු බලයක් දෙන නිසා මෙයාගේ මෙන්න මේ ප්‍රමාණය මෙයාගේ තියෙන අරය වැඩි වෙනවා. අරය වැඩි වුණාම කැරකෙන ප්‍රමාණය වැඩි භ්‍රමණාක්ෂිකන් දුර වැඩි වෙන්න කැරකෙන හැකියාව වැඩි වෙනවා. එහෙනම් පුතේ වෙන්න ඕනි. මොකද්ද වෙන්න ඕනි? අරය වැඩි වූ විට හේතුව මොකද්ද? බල ගූර්ණයේ වැඩිවීම. අරය වැඩි වන විට බල ගූර්ණයේ කැරකැවීමේ ගතිය වැඩි වෙනවා. රෝදයක් එහෙම ගලවන්න බැරි නම් එකපාරට ස්පැනර් එකකින් එහෙම අපිට පුළුවන් ඒක දිග වැඩි කරන්න. දිග වැඩි කරාම අරය වැඩි වෙනවා. එතකොට ළමයි කරකවන්න ලේසි වෙනවා. ඊළඟ ප්‍රශ්නාංකය ප්‍රශ්නාංක 4. මේක ළමයි චුම්බක පාඩ විද්‍යුත් චුම්බක පේරණ කතාවක්. මේ දින මයික් එකක් ඔයාලට මතකද දන්න මේ ක්‍රියාකාරීත්වය. මේකේ වෙන්නේ ළමයි මෙන්න මේ මයික් එක ක්‍රියාකාරීත්වය වෙනකොට වෙන්නේ අපේ සවුන්ඩ් එක වැඩ කරනකොට මේ ප්‍රාචීරය කියන එක ඉහළ පහළ චලනය වෙනවා. එතකොට මෙන්න මේ කම්බි දඟරයක් ඉහළ පහළට යනවා. එතකොට වෙන්නේ මේ කම්බි දඟරයේ විසින් මේ චුම්බකයේ චුම්බක බලය කැපීමට ලක් වෙනවා.
එහෙම කැපීමට ලක් කරාම මෙන්න මේ කෙලවරවල් දෙකින් මොකද වෙන්නේ? ඒ කැපෙන කුඩා ධාරාව අපේ ස්පීකරයක් වෙත යවනවා. ඒ අනුව අපිට සවුන්ඩ් එක ඇහෙනවා. right එහෙම තමයි සාමාන්‍ය සිද්ධ වෙන්නේ. ඒතකොට මෙතන වෙන්නේ මොකද්ද? විද්‍යුත් චුම්බක පේරණයක්. කියන්නේ මේ හරහා අපි බලයක් දෙනවා. ඒ නිසා මේ කම්බි දඟරය හෙලවෙනවා. එතකොට මේ චුම්බකයේ තියෙන චුම්බක බලයට කැපෙනවා. කැපුණෙන් පස්සේ මේක හරහා අපිට කරන්ට් එකක් නිෂ්පාදනය වෙනවා. ඔක තමයි කතන්දරේ වෙන්න ඕනේ. හරිද? බලන්න මේක තියෙන මෙම මයික්‍රොෆෝන් වර්ගය කුමන නමකින් හැඳින්වේද? හරි? මේ මයික්‍රොෆෝන් වර්ගය හඳුන්වලා තියෙන නම මොකක්ද කියලා වයින් අහන්නේ. හරි? එතකොට මේකේ අදාළ වෙන්නේ හරි අපි සාමාන්‍යයෙන් කියනවා සල දඟර සල කියන්නේ හෙලවෙන දඟර චුම්බක මයික්‍රොෆෝනය. සල දඟර චුම්බක මයික්‍රොෆෝනය කියලා කියනවා. මේ දඟරේ තියෙන මේක හෙලවෙනවා සවුන්ඩ් එකත් එක්ක සල දඟර චුම්බක මයික්‍රොෆෝනය කියලා කියනවා. හරිද? ඒක තමයි කියවේ නම. ඊට පස්සේ ඊළඟට අහනවා දෙවෙනි ප්‍රශ්නේ අහනවා මොකද්ද මූල ද්‍රව්‍ය විද්‍යුත් චුම්බක පේරණය? විද්‍යුත් චුම්බක පේරණය. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ අහනවා මොකක්ද අහනවා මේකේ වෙන ශක්ති පරිණාස ක්‍රියාත්මක කරන වෙනත් උපකරණයක්. කවුද ඒක? ඩයිනමෝ. ඩයිනමෝ. ඒකෙත් කරන්ට් එක හැදෙන චුම්බක බලය කපලා. ඩයිනමෝ. බලය හදනවා නම් පුතේ මෝටර් එක. බලයක් ඇති වෙනවා මෝටර් එක. හරිද? ඊළඟට කරන්ට් එකක් හැදෙනවා නම් ඔන්න හොඳ මේක ඩයිනමෝව. මේකෙත් එහෙම එකක් ඩයිනමෝව එන්න පුළුවන්. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මේකේ අහනවා ශක්ති පරිණාමණය ධ්වනි ශක්තිය පරිවර්තනය වෙනවා මේකේ අවසානයේට විද්‍යුත් ශක්තිය බවට. ධ්වනි ශක්තිය විද්‍යුත් ශක්තිය බවට. හරිනේ? ඒක හරි. ඊට පස්සේ ඊළඟ කාරණා බලන්න right ඊට පස්සේ අපිට ගන්න පුළුවන් වෙනවා ඊළඟ ප්‍රශ්න බලන ළමයි මයික්‍රොෆෝන් සිදුවන ශක්ති පරිණාමණයට ප්‍රතිවිරුද්ධ ශක්ති පරිණාමණයක් වෙනවා. එහෙනම් මේකේ විරුද්ධ කතාව වෙන්නේ මොකේද? බෆල් එකේ. විද්‍යුත් ශක්තිය ධනිය වෙනවා. කවුද? බෆල් එක ශබ්ද විකාශක යන්ත්‍රය. ශබ්ද විකාශක යන්ත්‍රය. හරි. ඊට පස්සේ ඊළඟ කතාව බලමු ඊළඟ ප්‍රශ්නය. B රූපේ දැක්වෙන්නේ ස්කන්ධ පරිමාව හැඩය සමාන වූ ප්ලාස්ටික් බෝතල් තුනක්. හරි. ඒවාට අසමාන උස වලට වැලි පුරවලා තියෙන්නේ. හරි. එම බෝතල් සම උසකින් ඉතබා එකම ඝනකමක් තියෙන වැලි ඇතුළම වල අතහරිනවලු. මොකක්ද ඔගේ වෙන සරල දැකීමන්නේ? මොකද වෙන්නේ බා? බර වැඩි නම් උගේ තියෙන විභව ශක්තිය වැඩි. ඒ ස්කන්ධේ වැඩි විභව ශක්තිය වැඩි නේ බා. එහෙනම් මූ එහෙම වැටෙනකොට ඒක පත්වන සම්පූර්ණ චාලක ශක්තිය වලට පත් වෙනවනේ. වැඩිම චාලක ශක්තිය බවට පත් වෙන්නේ කවුද එන? වැඩිම ස්කන්ධය තියෙන. ඒ කියන්නේ කවුද? ඒ තමයි අංක 1. මූ අංක 1. හරිද? මූ අංක 1. මූ අංක 1. ඊට පස්සේ දෙවනියට වගේ මෙන්න මුගේ වල හැරි තුන්වෙනි ස්කන්ධය අඩු මේක 3. ඔච්චරයි. එහෙනම් මේකේ ප්‍රශ්නය අහනවා නිරීක්ෂණ ගත්තොත් එහෙම මොකෙ වෙන්නේ? මොකද්ද කතාව? ඒට වඩා වැඩි වලේ ගැඹුර කාගේද? C ගේ C ට වඩා වැඩි B ගේ. ඔන්න ඔය. වලේ ගැඹුර ගත්තොත් ඒ තමයි අඩු වෙන්නේ. හරි. ඊට වඩා පුතේ C ඊට වඩා B. හරි. ඊළඟ ප්‍රශ්නය මෙවිට දැක්වෙන එක්තරා වස්තුවක පවතින ශක්තියක බලපාන කවර සාධකයක්ද? මොකක්ද ශක්තිය? ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. හරිද? ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය බලපාන හේතුව මොකද්ද? ස්කන්ධය. ස්කන්ධය. වැලි වල ස්කන්ධය. mgh නේ. ස්කන්ධය. ශක්තිය යන අර්ථ දක්වා ආමස. ඔබ සාධකයට අමත ශක්ති ප්‍රභේද කියන්නේ විභව ශක්තියට බලපාන තවත් සාධකයක්. මොකද්ද? mgh සමීකරණය බලන්න. ස්කන්ධය බලපාන ගුරුත්වජ ත්වරණය බලපාන උස නම් මෙතන උසත් බලපාන ස්කන්ධය හරුණා බලපාන මේ දෙක පවතින ගුරුත්වජ ත්වරණය අනිත් එක උස h හරිද ඊපස්සේ ඊළඟ ප්‍රශ්නය අහනවා ශක්තිය යන අර්ථ දක්වා ඇත්තේ කෙසේද මොකක් ශක්තිය කොහොමද අර්ථ දක්වලා තියෙන්නේ කාර්ය කිරීමේ හැකියාව කාර්යයක් කරන්න පුළුවන් තියෙන හැකියාවස කියලා ඊපස්සේ යන ශක්තිය ආකාර ප්‍රභේද දෙකක් කරන්ට් එක විද්‍යුත් ශක්තිය, චාලක ශක්තිය, ආලෝක ශක්තිය,
තාප ශක්තිය අපි පාඩම් ටික කරේ එහෙමනේ ඔය පන්ති මුලින් පටන් ගන්න 10 අවස්ථරේ විද්‍යුත් ශක්තිය. ඊට පස්සේ තරංග පාඩමේදී තියෙන ආලෝක ශක්තිය. ඊට පස්සේ ඔය සෙට් එකම යනවා බං. ඊට පස්සේ 9 වෙනි පාඩම තාප ශක්තිය. ඊට පස්සේ චුම්බක ශක්තිය. ඔය වගේ හැමදේම ශක්ති වර්ග තමයි කතා කරන්නේ. ඊට අමතරව දර්ශකයන් ගත්තා ගුරුත්වාකර්ෂණ බල ශක්තිය, චාලක ශක්තිය නේ. ඒ ටික තමයි එතන කතා කරන්නේ. හරි. හරි. ඔන්න ඒ කොටසත් හරි. අපි යමු 100 එකට 100ට. 100 පිටුවල. ඊළඟ පිටුව බලනමයි. හරි. මෙන්න කතාව. භෞතික විද්‍යාව කාර්යපත්‍රිකා ප්‍රශ්න අංක 9 බලමු රචනා ප්‍රශ්න. තාප සංක්‍රාමන ක්‍රමයක් ආදර්ශනීය සඳහා ශිෂ්‍යයෙකු සැකසු ඇටෝමක් පහත දැක්වේ. එහි පිත්තල දණ්ඩක ඉටිබින්දු මගින් රැඳ වූ අල්පෙනිති කිහිපයක් සහිත විය. සහිත විය. බලමු. ඔහු ආදර්ශනය කිරීමට බලාපොරොත්තු වන්නේ කුමනක? මොකද්ද බං? ඝනයක් නේ. මොකද එන? සන්නයනය. ඝන ද්‍රව්‍යයක් නම් සන්නයනය. මෙහිදී ඒක දකින්න පුළුවන් ක්‍රමය මොකද්ද වෙන්නේ? තාපයේ ඉටිපන්දමෙන් ලැබෙනකොට පිළිවෙලින් A B C D E අල්පෙනිති වැටෙනවා. හේතුව මේවා හයි කරලා තියෙන්නේ ඉටි බින්දු මගින්. ඉටි බින්දු මේකේ රස්ට එනකොට මෙයා රත් වෙනවා. ඉටි බින්දුව රත් වුණායින් පස්සේ මෙයා පල්ලෙහාට වැටෙනවා. ඔය ක්‍රමයට A ඊට පස්සේ B ඊට පස්සේ C ඒ වගේ වැටිගෙන යනවා. හරි ඒක තමයි කතන්දරය. ඊළඟට බලන්න ඊළඟ කොටස ඔබ සඳහන් කර තාප සංක්‍රාමන ක්‍රමයෙන් තාපය ගමන් කරන බව මෙහිදී ලැබෙන නිරීක්ෂණය කුමක්ද කියලා අහනවා. ඒක තමයි වෙන්නේ අර පිළිවෙලින් ඒකට. හරි. ඊපස්සේ මෙම ඇටෝම් මගින් තාපය ආශ්‍රිත තවත් සංසිද්ධියක් නිරූපණය කළ හැකි බව ගුරුවරයා පෙන්වනු ලදෙයිලු. හරිද? පීලස දක්වා ඇති කඩිර වලින් පීලස ඒ අනුව පීලස දක්වා ඇති කඩිරි මගින් නිරූපණය කළ හැකි බවද ඔහුගේ පෙන්වා දිය. මොකක්ද වෙන්නේ? පුතේ මේ අහන්න. මේක රත් වෙනකොට දිග වැඩි වෙනව නේද? එතන මේකත් එක්ක සම්බන්ධ කරලා තියෙන මේ එක කප් එක මෙයා දිග වැඩි වෙනකොට මෙයාත් කරකවගෙන තමයි ඉස්සරහට යන්නේ. මෙයා දැන් ප්‍රසාරණය වෙනකොට මේ දිග වැඩි වෙද්දි මේ කෑල්ලත් කරකවන් තමයි ඉස්සරහට. කරකවනකොට මෙන්න මේ දර්ශකය ඔහොම ඉස්සරහට යනවා. ඔච්චරයි කතන්දර. අය පරක් කියන්න ප්‍රසාරණය වෙනවා. එතකොට දිග වැඩි වෙනවා. එතකොට මේ සිලින්ඩරය මත පොඩි බලයක් ඇති වෙනවා. සමේක කොහොම කැරකෙනවා. කැරකෙවුනහම මෙන්න මේ දර්ශකය මොකක් වෙනවද? පල්ලෙහාට ගමන් කරනවා. ඔක තමයි මේ. හරිද? දැන් ප්‍රශ්න මෙහෙම කියනවා. මේකේ කියනවා බලාපොරොත්තු වන්නේ ඇටෝමින් නිරූපණය මොකද ප්‍රශ්න හරි? මෙම කොටසට එක් කිරීමෙන් නිරූපණයේ බලාපොරොත්තු වන්නේ තාපයේ ආශ්‍රකම ප්‍රසාරණය. ඒනම් සංසිද්ධිය ඇටෝයි නිරූපණය වන්නේ කොහොමද? මේ දණ්ඩ ප්‍රසාරණය වෙනකොට මෙන්න මේ පරිමාණයේ තියෙන දර්ශකය පහළට ගමන් කරනවා. කොහොම පෙන්වනවා. හරිනේ? ප්‍රසාරණයේ වැඩි වෙනකොට දර්ශකය පහළට ගමන් කරනවා. හරි? එහෙම වෙනවා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය අහන ප්‍රශ්න අංක 4 ඔබෙන් අහන මේ විදියට ඔබ සඳහන් කළ තාප සංක්‍රාමන ක්‍රමයෙන් කියන්නේ සන්නයනයෙන් වළක්වන්න උණු වතුර බෝතලයේ මොකක්ද අහනවා තියෙන්නේ. මොකක්ද උණු වතුර බෝතලේ? උණු වතුර බෝතලේ වාට මතක ඇති වීදුරු දෙකක් තියෙනවා. ඕකේ. ඇතුලේ වීදුරුව සහ එළියේ වීදුරුව කියලා දෙකක් තියෙනවා. මේක අභ්‍යන්තර වීදුරු මේ අතර මැද්දේ මෙන්න මේ කොටසේ වාතය ඉවත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයා කවුද? රික්තකය. එහෙනම් රික්තකය හරහා පුතේ ඝන හෝ ද්‍රව හෝ වායු මාධ්‍යයක් නැහැ. සන්නයනෙන් කොහොමත් යන්න බෑ. සන්නයන නවත්තන්න මොකද්ද වෙලා තියෙන්නේ? වීදුරු අතර මැදි කොටසේ වාතය ඉවත් කර රික්තකයක් බවට පරිවර්තනය කිරීම. ඊළඟට ප්‍රශ්න අංක 5 උණුසුම් ජලය නොනිවි තබා ගැනීමට අනුව කියන්නේ උණු වතුර තියා ගන්නවා වගේම තව මොකද්ද? ගොඩක් කටක දන්නේ. මොකක්ද තියන්න පුළුවන්? කූල් වතුරක් තියන්න පුළුවන් ළමයි ඕකේ. හැබැයි මෙහෙමයි හොඳේ උණු වතුර දාපු ගමන්ම ටක් ගාලා දාන්න එපා සිසිල් වතුර ඈ. what happened? උණු වතුරේ ඉඳ ප්‍රසාරණය සීතල වතුර නිසා වේගයෙන් සංකෝචනයේ විදුර මොකක් වෙනවද? බිඳෙනවා. එහෙම දාන්නේ නැහැ. හරිද? ටික වෙලාවක් තියලා තමයි දාන්නේ. ඒකට මතක තියාගන්න එකක් තමයි සිසිල් වතුර. සිසිල් වතුර අපිට පුළුවන් ඒක රස්නේ ආවොත්නේ පුතේ. රස්නේ ආවොත්නේ ඒක රත් වෙන්නේ. රස්නෙන් එළියෙන් එන විදියක් නෑ නෙමෙයි. නවත්තනවනේ. ඒ නිසා
අපිට කියනවා සිසිල් වතුර සිසිල් බීම උනත් කල් තබා ගන්න පුළුවන් උණුසුම් මේ සිසිල්ව තබා ගන්න හැකියාවක් තියෙනවා. අපි ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ පුතේ මෙහෙම විද්‍යුත් කෝෂ වලින් ක්‍රියා කරන විදුලි උපකරණයක මූලික සැකැස්මක් පහත රූපයේ පෙන්වා ඇත. මේ X කියලා කියන්නේ මොකක්ද? මොකක්ද මේ? ඩයෝඩ් එකක්. මේක ඍජුකාරක ඩයෝඩයක්. ඍජුකාරක ඩයෝඩයක්. පස්සේ අහනවා එහි වාසිය මොකක්ද? ධාරාව එක් දිශාවකට ගමන් කිරීමට ඉඩ ලබා දීම. ධාරාව එක් දිශාවකට ගමන් කරන්න ඉඩ ලබා දීම. දිශාව මාරු වෙන්න බෑ. බැටරිය මාරු කරොත් යන්න බෑ. එක දිශාවකට තමයි මු යන්නේ. අනිත් පැත්ත මාරු කරොත් කරන්ට් එක යන්න දෙන්නේ. හරි. ඕනෑම විදුලි උපකරණයක ශක්ති හානියක් විය හැක. එහි වෙන්න පුළුවන් ආකාරය. මොකක්ද එක? තාපය. තාපයේ විදිය ශක්ති වෙන්න පුළුවන් ගොඩක් වායවය. දැන් බල්බයක් උනත් පත්තු කරලා තියෙනවා නම් පුතේ ඒක රස්නේ යනවා. හරිද? තාපය යන්න පුළුවන්. ඊළඟට තව සමහර ලාවට සමහර උපකරණ දැන් මේ ෆෑන් එකක් එහෙම වැඩ කරනවා නම් ශබ්දය එනවා. ධ්වනියක් එනවා. රත් වෙනවා වගේම ධ්වනිය එනවා. එන ශක්ති හානි වෙන්න පුළුවන් ක්‍රම. සවුන්ඩ් එකට හානි වෙනවා. උපකරණේ ක්‍රියාත්මක වෙද්දී ඒක ශබ්දය ඇති වෙන්න පුළුවන්. ඊළඟට විදුලි උපකරණයක ජවය හෙවත් ක්ෂමතාවය යන්නේ අදහස. ජවය හෙවත් ක්ෂමතාවය කියන්නේ අදාළ උපකරණය තප්පරයක් තුලදී භාවිතා කරන ශක්තිය. තප්පරයක් තුලදී භාවිතා කරන ශක්තිය. එතකොට අපි කියන මේක වොට් ගාන කියලා. හරිද? තප්පරයක් තුලදී භාවිතා කරන ශක්තිය තමයි අපි ජූල් කියලා කියන්නේ. ඊට පස්සේ 1500යි වොට් ක්ෂමතාවක විදුලි උපකරණයක් 240යි විභවාන්තරයක සම්බන්ධ කරාම දලයන ධාරා. මොකක්ද සම්බන්ධතාවය? මතක් වෙන ටක් ගාලා දැන් මොකද්ද? P = VI. පුතේ ක්ෂමතාවය මේකේ කීයද මේ ක්ෂමතාවය? 1500යි. වෝල්ටේජ් එක 240යි. එහෙනම් I අහන්නේ. එහෙනම් I සමාන වෙනවා සුළු කරන්නේ මම 1500 බෙදීම 240. සුළු කරාම මේ 6.25 ඇම්පියර්. ආසන වශයෙන්. හරි සම්බන්ධතාවය ඕක. මම ඒකේ වීඩියෝ එකක් දාලා ඇති ගෲප් එකට ක්ෂමතාවය හා සම්බන්ධ වීඩියෝ එකක්. හරි ඊට පස්සේ තාපන විදුලි උපකරණවල තාපයේ නිපදවීමට සඳහා සුලභව භාවිතා වන්නේ කවරක්ද කියලා අහනවා. එතකොට තාපයේ නිපදවන්න පාවිච්චි කරන්නේ නික්‍රෝම් කම්බියක්. නික්‍රෝම් කියන්නේ ප්‍රතිරෝධය ඉහළයි. එයා තමයි පාවිච්චි කරන්නේ. ඒක කරන්ට් එක යනකොට ඒක රත් වෙනවා. නික්‍රෝම් කම්බියක්. ඒකේ විශේෂත්වය තමයි ලොකු බාධාවක් ලොකු ප්‍රතිරෝධයක් තියෙනවා. ප්‍රතිරෝධය වැඩි වෙනකොට තාපය වැඩි වෙනවා. හරි. ප්‍රශ්න අංක 6. එක බා ශිෂ්‍යත්වයේ භාගයේ දීප ප්‍රශ්නයක්. දිය හොල්මන. හරි බලන්න. මේක දිය හොල්මන. දන්නවද දන්නේ මේක? හරි. දැන් විභාගයේ අවුල් ගියොත් එහෙම යන්න වෙන්නේ මේවට තමයි. කුඹුරු වලට. හරිද? පිරවනේ. ඒතකොට මේවා දැනගෙන ඉන්න ඕනි. බලන්න. හරි. රූපේ දැක්වෙන ප්‍රදර්ශනයක් සඳහා සකස් කර තිබූ දිය හොල්මනක ආකෘතිය. උණ බටේ B කෙලවර කොබම් B කෙලවර B කෙලවර 5 නිව්ටන්. මේක B B කෙලවර 5 නිව්ටන් භාරයක් සකස් කරලා තියෙනවලු. හරිද? ඊට පස්සේ කියනවා නලයේ ඔස්සේ එන ගලා යන ජලය උණ බටේ ඒ කෙලවරට, ඒ කියන්නේ ඒ පැත්තට ඔහොම එකතු වෙනවලු. මේ පැත්ත වතුර ඔහොම එකතු වෙනවා. එකතු වුණාම යම් වතුර ප්‍රමාණයකට එකතු වේවි. හරිද? බර වැඩි වුණාම මොකෝ බං වෙන්නේ? නිකන් හිතහන්. මේ වතුර ඔහොම පිරෙනවා. පිරෙනකොට මුලින් චුට්ට මේ පැත්තේ බලය වැඩි වෙනකොට මේට කරකවන ප්‍රමාණය වැඩි වෙනවා. හරිනේ? ඊපස්සේ එක වෙලාවකදී බර වැඩි වෙනවා. මේ පැත්තට වඩා 5 නිව්ටන් බලය සමාන වෙන වෙලාවට මේ පැත්තෙත් 5 නිව්ටන් නම් මේ පැත්තෙත් 5 නිව්ටන් මොකක් හරි. නෑ පොඩි මේක 25යි 30යි තියෙන සෝරි. මේ පැත්තේ බල ගූර්ණයයි මේ පැත්තේ ගූර්ණය සමාන වෙලාව මේක තිරස්වම තියෙනවා. තව වතුර පිරෙනවනේ. පිරුණාම මොකද වෙන්නේ? තවත් වතුර වැඩි වෙනවා. ඒක මොකද වෙන්නේ? මූ වතුර චුට්ටක් වැඩි වෙච්ච ගමන් මූ පල්ලෙහාට කැරගෙන පටන් ගන්නවා. එතකොට මොකද? පිරිච්ච වතුර ටික හැලෙනවා. හරිද? බර වැඩි වුණාම පල්ලෙහාට කැරගෙනවනේ. කැරකුණායින් පස්සේ ඔහොම දැන් ඔන්න තියෙනවා. වතුර සමාන පිරුණාම තිරස් වෙනවා. තව වතුර චුට්ටක් වෙච්ච ගමන් පල්ලෙහාට යනවා. අන්න පල්ලෙහාට වෙච්ච ගමන් වතුර ටික වැටුණා. අන්න බර නෑ දැන්. දැන් ආයෙ මුල් තත්ත්වෙටපත් වෙනවා. ඊපස්සේ ආයෙ වතුර පිරෙනවා. බර වැඩි වෙනකොට හොම පහත් වෙලා ආයෙ එකපාරක
වතුර වැඩි වෙලා යනකොට ආයෙ මේ පැත්ත ගූර්ණය නිසා පල්ලෙහාට ගිහිල්ලා ආයෙ උඩට එනවා. ඔය ක්‍රමයට දිගින් දිගට මේක වැඩ කරනවා. පොඩි සද්දයක් එනවා ඉතින්. අර දැකලා තියෙනවා සමහර බීම් බටයක් අර හුලම් පිම සද්දයක් එන අන්න ඒ වගේ සද්දයක් එනවා. රයිට්? ඔගේ සත්තු බය වෙන සින්නක් තියෙන ඉතින් ඒ කාලේ ඉස්සර කාලේ කරපු දේවල්. හරිද? ශිෂ්‍යත පන්ති වල හදනවා. අපි නම් පුංචි කාලේ ඔය හැදුවා. උපදර්ශන වලත් හැදුවා. බලමු හදන්නේ තියෝ ලස්සනට. දිය හොල්මන කියන්නේ ඔකට. හරිද? රයිට්. ඕකේ. මේකේ තියෙනවා නලයේ ඔස්සේ නලායන ජලය උණ බටේ ඒ කෙළවරට රැස් වී එහි බර B කොනට වඩා වැඩි වන විට මේකට වඩා වැඩි වෙනකොට පහළට යනවා. එහි ජලය ඉවතට යෑම නිසා නැවත B කෙළවර වේගයෙන් පහතට බිත් ලෝහ තහඩුවේ වැඩි හඬක් නැගෙවි. මේක වෙන්නේ මේක නගලා තියෙන මෙහි ඇවිල්ලා බුග්ගල වැටෙනකොට මෙතන මේ ලෝහ තහඩුව වැටෙනවා. සද්දයක් එනවා. ටොග් ගා සද්දයක් එනවා. එතකොට මේ නැවත දිගට වැහෙනවා. එතකොට තමයි දිය හොල්මන කියලා අපි කියන්නේ. වතුරෙන් තමයි මේක වැඩ කරන්නේ. ඉතින් දැන් ඔන්න අහනවා ඊළඟ ප්‍රශ්න ටික බලමු අපි. අන්තිම පිටුවට අපි යනවා 101 වෙනි පිටුව. දිය හොල්මනක් භාවිතා වන්නේ කුමක් සඳහාද? මොකද්ද වෙන්නේ? වගා බිමට හානි කරන පලිබෝධකයන් නැත්තම් සතුන් පලවා හරින්න. කුරුල්ල වෙන්න පුළුවන්, සත්තු වෙන්න පුළුවන්. වගා බිමට හානි කරන සතුන් පලවා හරින්න වැදගත් වෙනවා. හරිද? ඉහත උණ බටය ඒ කෙළවරින් පහත් වීමට එම ජලයට ප්‍රමාණවත් ජල ස්කන්ධයක් රැස් වී යුතුය. එම ජල ස්කන්ධය කොච්චරක්ද කියලා අහනවා. කොහොමද පුතේ අපි හොයන්නේ? මුලින් බර හොයාගෙන ඉමුකෝ. මෙහෙමනේ. අඩුම තරමේ මෙයා මෙහෙම වැටෙන්න නම් මේ දෙපැත්ත අර තිරස්ව තියෙනවා. තිරස්ව තියනවා කියලා කියන්නේ මේ දකුණ මේ තියෙන්නේ වම දකුණට තියෙන ගූර්ණයි වමට තියෙන ගූර්ණයි එක හා සමාන වෙන්න ඕනි. මේ රූප සරහන බැලුවොත් ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙන්නේ හරි මැද භ්‍රමණ අක්ෂය. මේ භ්‍රමණ අක්ෂය මෙතන ඉඳන් මේ පැත්තට සෙන්ටිමීටර් 30ක් තියෙනවා මේ පැත්තේ බරට. එහෙනම් දකුණේ ගූර්ණය මම නිකම්ම ලියන්නම් 5 නිව්ටන් වැඩි කිරීම සෙන්ටිමීටර ගන්න දෙයක් නෑ කැපිලා යනවා පුතේ. 5 වැඩි කිරීම 30. දකුණට තියෙන ගූර්ණ. හරිද? ඊපස්සේ වමට තියෙන ගූර්ණ සමාන වෙනවා කොහොමද? 25 වරක්. කීයද එන්න ඕන? දන්නේ නෑ x. තව y කියලා දාගමු මොකක් හරි. y. ඉන්න පාටකින් දාගමු y. දැන් ඔයාලට උත්තරේ හොයාගන්න බැරි. පුළුවන්. දැන් ඔයාලට y ගේ උත්තරේ එනවා හැබැයි මේකෙන් නිව්ටන්. හොඳ බරක් ඉන්නේ ස්කන්ධෙ නෙමෙයි. 5 සරක් 30 150යි. 150 25යි. හරිනේ 25 6ට බෙදුවොත් එන පුතේ 6ක්. 6ක් නිව්ටන් 6ක් තමයි ඉන්නේ. හරිද? හරි. දැන් මට ඔයාලා කියන්න නිව්ටන් 6ක් කියලා කියන්නේ ග්‍රෑම් කොච්චරක්ද? මං කියහදලා තියෙන්නේ නිව්ටන් එකක් කියන්නේ ග්‍රෑම් 100ක්. එහෙනම් නිව්ටන් 6ක් හදන්න අවශ්‍ය ස්කන්ධය වාට ඕනේ කීයද? නිකන් උත්තරයකට මම කියන්නේ ග්‍රෑම් කීයද පුතේ? 600ක්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔක කෙලින්ම දාන සම්බන්ධතාවය F = ma කියන සම්බන්ධතාවයෙන් බලය තමයි බර කියන්නේ බර කීයද 6ක් ස්කන්ධය දන්නේ නැහැ ත්වරණයෝගේ පේපර් එකේ දීලා තියෙනවා 10යි කියලා. ගුරුත්වය 10යි කියලා දීලා තියෙනවා. එහෙනම් මේකේ m සමාන වෙනවා ස්කන්ධ කිලෝග්‍රෑම් වලින් එන 6 බෙදීම 10 කියන්නේ 0.6 කිලෝග්‍රෑම් කියලා එනවා. 0.6 කිලෝග්‍රෑම් කියන්නේ ග්‍රෑම් කරොත් ග්‍රෑම් 600. ඔච්චර කතාව. හරි. ඊට පස්සේ ඊළඟ කතාව බලන්න. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ බලන්න දෙවෙනි කොටස හරි. මේකේ ඒ උණ බටය B කෙළවර ආශ්‍රිතව සිදුවන B කෙළවර කියන්නේ මෙහෙනේ පුතා. මෙන්න මෙතන වෙන ශක්ති පරිවර්තනය මොකක්ද? මෙයා හෙලවෙනවා චාලක ශක්තිය බෝ ශක්තිය වෙන්නේ. උමුඩට යනවා චාලක ශක්තිය බෝ ශක්තිය වෙන්නේ. චාලක ශක්තිය බෝ ශක්තිය. ඔන්චිල්ලා වගේ තමයි. තව ගැන ලොකු වෙනසක් තියන්න පුළුවන්. චාලක ශක්තිය, විභව ශක්තිය හෙලවෙන යන චාලක ශක්තිය පස්සේ වෙනවා මේකේ වැදුනහම ධනි ශක්තියක් වෙනවා. එහෙම ලියන්නත් පුළුවන්. හරි. ඊපස්සේ ඊළඟ ප්‍රශ්නය අහනවා මේකේ තහඩුව වැඩෙන කාල පරතරය අඩු කරලා ඉක්මනට වැඩෙන්න ඕන නම් මොකද්ද කරන්න ඕනේ? ජල පහරේ වේගය වැඩි කරන්න. ඉක්මනට එනවා නම් ටක් ගාලා වතුර පිරෙනවා ටක් ගාලා පිරෙනවා පල්ලෙහාට යනවා ටක් ගාලා පිරෙනවා පල්ලෙහාට. එහෙනම් ජල පහරේ වේගය වැඩි කරන්න.
හරි. ඊපස්සේ ඊළඟ ප්‍රශ්නේ බලන්න. 101 පිටුව. හරි. B ප්‍රශ්නය. P හා Q ලෙසින් වූ සමාන ස්කන්ධ ඇති වාහන දෙකක සිදු වූ චලිතයක් මෙම ප්‍රවේකාල පස්ථාරවල දැක්වේ කියලා කියනවා. මේක ප්‍රවේකාල පස්ථාරයක්. අපි කියවමු. මේක තියෙන මෙහෙම. පුදේ විශාල කරගන්න. විශාල කරනවා මේක. පොඩි. මම මේක ගන්න. හරි. right. right බෑස්නේ. හරි. හරි බලමු මේක. P හා Q ලෙස සාමාන්‍ය ස්කන්ධ ඇති වාහන දෙකක සිදු වූ චලිතයන් මෙම ප්‍රවේකාල පස්ථාරයේ දැක්වේ කියලා කියනවා. P හා Q චලිතයන් සිදු වී ඇති ආකාරයන් වෙන වෙනම ලියා දක්වන්න. මොහොම දෙනා තියෙන්නේ මෙතන. පස්ථාර කියවමු. තප්පර 5ක් දක්වා ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ ප්‍රවේගය අඩු වෙනවා කියන්නේ පුතේ. මන්දණය වෙනවානේ. ප්‍රවේගය අඩු වෙලා අන්තිමට කී වෙනවද? බිඳුව වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? තප්පර 5ක් දක්වා ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරයි. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? ඉදිරි තප්පර 5න් මොකද වෙන්නේ? එයා මන්දණය වෙලා මොකක් වෙනවද? නිශ්චල වෙනවා. ප්‍රවේගය අඩු වෙනවා කියන්නේ පුතේ මන්දණය වෙනවා කියන එක. තමයි කතාන්දරය. හරි. ඒක ඕකේ. ඊළඟට බලන්න Q කියන එක කියන මොකද Q වල අපිට තියෙන්නේ එතනදී යන්නේ 80 කියන ස්පීඩ් ලිමිට් එකේ තියෙන්නේ මු 80 ෙන්ම දිගටම යනවා. ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. ඊට පස්සේ මොකදලා තියෙනවා අපිට තව තියෙනවා. ඊට පස්සේ මොකදලා තියෙන්නේ? ෂණිකව හොඳේ. ඒක මරු ෂණික ස්පීඩ් එක. 80 ෙන් ගියපු එක ෂණිකව මේ තප්පරයක් යන්නෙත් නෑ බම් මේ. ෂණි මෙතන ඉරක් තියෙනවා. හරිද? ෂණිකව මොකද වෙන්නේ? යාගේ ප්‍රවේගය අඩු වෙනවා. අර කෙනල් ළමයි ඒකාකාර මන්දනයකින් ප්‍රවේගය අඩු වෙනවනේ. නිශ්චල වෙනවා. හැබැයි මේකෙම ෂණිකව ටක් ගාලා පල්ලෙහාට ඩ්‍රොප් වෙලා ඊට පස්සේ යන නිශ්චල වෙනවා. 80 ගියා නැවතුණා. කොහොම ගියා නැවතුණා. කොහොම ඉන්නේ. මේකේම නෑ. මේකේ ස්පීඩ් ගියා ඊට පස්සේ ඔන්න හිමීට තමයි ස්ලෝ වෙන්නේ. කොහොම. මේකේ කොහොම නාන ඒකාකාර ප්‍රවේගයෙන් ආවා ඊට ස්ලෝ වෙනවා. ඔන්න නැවතුණා. මේකේම නෑ. ආව ෂණිකව නැවතුණා. ඔච්චරයි. ආවා නැවතුණා. මම පේනවා නැවතුණා. ඒක මේ තමයි ඒකේ තියෙන්නේ. හරි. right. ඊපස්සේ කියන කට්ටා ගෙවුණු රෝද සහිත වාහනයක රියදුරු අනුගමනය නොකළ යුතු චලිත ස්වභාවය වන්නේ ඉහත කාව චෛතයේද? කට්ට නැතිවනේ දාන්නේ. ඔය ඉතින් ඔයාලගේ අත්දැකීම් නෑනේ අපිට නෑ ඉතින් අත්දැකීම් තියෙනවා. හරිද? අපේ බයිසිකල් පදින කාලේ අපි කට්ට නැතුව බයික් වල ගිහිල්ලා. හරි. භූමියේ ස්පර්ශ කරපු අවස්ථා ඇති තරම් තියෙනවා අපි. හරිද? කට්ට නැති ඉවයි කියන්නේ. හරිද? දැන් කට්ට දෙයිද කියලා අහන්න එපා. මේ දැන් මම කියන්නේ මේ බයිසිකල් වල ඉස්සර පදින මුල්ම කාලේ තිබිච්ච බයිසිකල් වල සමහරට බං ඒකේ අර ටයර් එකේ සුදු පාට කෑලි කෑලිත් තියෙනවා. අර තංගුස් නූල් වගේ තියෙන්නේ. ඒවත් තියෙනවා. එහෙම බයිසිකල් අපි ගිහිල්ලා භූමිය ස්පර්ශ කරපු අවස්ථා භූමියෙන් ලැබිච්ච ආදරය ලැබිච්ච අවස්ථා ඇති තරම් තියෙනවා අපේ ජීවිතය තුළ. ඒ කට්ට කපපු නැති අවස්ථාව අපි ඉතර ප්‍රායෝගිකව දැකලා තියෙනවා. බං. බඩ උගන්නවා වගේම අපි ප්‍රායෝගිකව දැකලා තියෙනවා. හරි? අවුලක් නෑ. රයිට් අර බල්ලේ කතාව මතක ඇති වෙනම කතාවක් මොකද කියලා නැති නම කතාව රයිට් අර කළු පාට බල්ලා මතක ඇති ඔයාලා මම කිව්වේ ඉතින් ඉස්කෝලේ ගාම මම කිව්වනේ කිව්වා yes මතක ඇති මගේ ආදීන කතාව හරි ඉතින් බලන්න මේ ඕකේ තියෙනවා මෙහෙම කට්ට ගෙවුණු රෝගයක් කට්ට ගෙවුණු රෝදයක් රෝග නෙවෙයි බං රෝදයක් සහිත රියදුරු අනුගමනය නොකළ යුතු චලිත ආකාරය මොකක්ද කියලා අහන ඔය Q කියන මොඩල් එක නම් කරන්න හොඳ නෑ හොඳේ ෂණිකව බ්‍රේක් ගැහුවොත් වාහනයට දරා ගන්න බැරි වෙලා ලිස්සලා ගිහිල්ලා වදිනවා. එස අපි බ්‍රේක් කරන්න ඕනේ හිමින්. මෙන්න මේ ක්‍රමයට. එක පාට තිරිංග පා ගන්න හොඳ නැහැ. එතකොට වාහනේ එකපාර නවතිනවා. එතකොට ඒ නවතීමත් එක්කම ළමයි එයා ලිස්සලා යන්න පුළුවන් ගොඩක් වෙලා. ඒ නිසා අපි හිමින් තමයි වේගය අඩු කරන. මොකක්ද ආකාරය? Q ආකාරය. Q ආකාරය. ඊට හේතුව තමයි පුතා මොකද්ද වෙන්නේ? රෝදවල කට්ට ගෙවිල නිසා ඝර්ෂණ බලය ප්‍රමාණවත් නොවීම කියන කතන්දරය. හරි? ඒ තමයි කතන්දරය. ඊපස්සේ ඊළඟ ප්‍රශ්නය අහනවා C කොටස. මොකක්ද අහන්නේ? සිතාරය, තබ්ලාව, මැන්ඩලීනය, තාලම්පට, සැක්සෆෝනය, සර්පිනාව, ගැටවෙරය, වයලීනය, මවුත් ඕගන් එක. සංගීත භාණ්ඩ සෙට් එකක් තියෙනවා. ඔගේ වෙස්ටර්න් ඒවත් තියෙනවා. පෙරදිග සංගීත ඒවත් තියෙනවා. හරිද? ඉහ සඳහන් උපකරණ ඇසුරෙන් පහත අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න කියලා කියනවා.
මේ සංගීත භාණ්ඩ ඒ වාගේ ධ්වනිය නිපදවන ආකාරය අනුව වර්ග කරන්න. මොකද්ද වර්ග තුන? තත් භාණ්ඩයි තත් කම්පණය වීමෙනුයි ඊළඟට සමක් නම් කියන ගැටබෙරේ නම් තහඩුවක් නම් සමාඝාත භාණ්ඩ පටල කම්පණය වීමෙන් තව එකක් තියෙනවා වාතය කම්පණය සුෂිර කියන වර්ග තුන තියෙනවා. එහෙනම් මේකේ ළමයි ඔයාලට ගන්න පුළුවන් තත් භාණ්ඩ එන්නේ ACH සිතාරය මැන්ඩලීනය වයලීනය. ඊළඟට සමාඝාත භාණ්ඩ වෙන්නේ B D හරි හොඳේ. තාලම්පටේ තියෙන තහඩුවක්. හරි. B D සහ G ගැටබෙරේ. B D හා G. ඊළඟට ළමයි සුසිර භාණ්ඩ වාතය සම්පනයනය වෙන්නේ ඒකේ අන්තිමට කියන්නේ සැක්සොෆෝනේ E සර්පිනාව ඒකත් වාතයේ F මවුත් ඕගනේ I. ඔච්චරයි. ඒ ටික තමයි එතන ඉන්න ප්‍රධාන ටික. වාදනය කිරීමට පෙර සුසර කිරීමක් අවශ්‍ය නොවන බව වාද්‍ය භාණ්ඩ දෙකක් ඉහත ලෑස්තියෙන් තෝරා ලියන්න කියලා කියනවා. සුසර කිරීමක් අවශ්‍ය වෙන්නේ නැති දෙන්නෙක් අපිට ගන්න වෙන්නේ කවුද? ඕකේ D තාලම්පටයි I D සහ I ඒවා හදන්න දෙයක් නැහැ. කෙලින්ම හදපු විදිහමයි තියෙන්නේ. නිකන් ගහන තියෙන්නේ. සර්පිනාව පුළුවන් ඇඩ්ජස්ට් කරනවද? ඒකේ තියෙන පොඩි ටියුන් කරන ක්‍රමයක්. හරි. ඊළඟට සංගීතයේ සර භාණ්ඩ වලට අදාළ සංඛ්‍යාත කවුද උපකරණේ? පිරිසිදු සංගීත ස්වර හදන්නේ කවුද? සරසුල. ටියුනින් ෆෝක් එක සරසුල. අර මෙන්න මෙහෙම එක්කෙනෙක් හිටියේ මතකද නේද? මෙන්න මෙයා. සරසුලේ මතකද සංඛ්‍යාතේ වැඩි වෙන්නේ කොහොමද පුතේ? ප්‍රමාණය අඩු වෙන්න ඕන. සයිස් එක අඩු වෙන තරමට මෙයාට ලැබෙන ශක්තිය වැඩි, කම්පන ප්‍රමාණය වැඩි වෙනවා. හරිද? සරසුලේ දැක් ගොඩාක් දික් වෙන්න ලොකු ශක්තියක් අර බෙදලා යන නිසා ඒකේ ශබ්ද ප්‍රමාණය අඩු වෙනවා. ඒක තමයි උතන තියෙන්නේ. හරි? ඒ නිසා ඔන්න tat මතක තියාගන්න. හරිද? ඕනම කතන්දරයක් එහෙමයි. දිග වැඩි නම් ශක්තිය බෙදෙනවා. දිග අඩු වෙන ශක්තිය එක තැනක ගොඩක් හම්බෙන හින්දා එයා ගොඩක් හොඳ සංඛ්‍යාතයෙන් කම්පන වෙනවා. ඒ කතන්දරේ මත තියාගන්න. හරි? ඊට පස්සේ අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. හත්වෙනි ප්‍රශ්නේ කරන්න මට දැන් බෑ. මොකද හේතුව ඔයාලගේ සිලබස් එක කියන්නේ කැලේ පොඩි එකක් දාන නෝට් එකක් බලාගෙන කරන්න. හරි? මම ඒකේ විස්තර ටික දාලා ලියවල් දෙන්න. හරි? ප්‍රශ්න B කොටස ගන්න. එහා පැත්තේ අන්තය 102 පිටු අන්තය පිටු. right. මෙහි දැක්වෙන වාහන නඩත්තු කරන සේවා ස්ථානයක සුලභව භාවිතා වන ඇටෝමක සැලැස්මකි. මෙහි ඇටෝම හඳුන්වන නම මොකක්ද කියලා අහනවා. මොකද්ද මේ ඇටෝමේ නම? ද්‍රාව පීඩක ජැක්කුව. ද්‍රාවණයේ පීඩනය පාච ජැක්කුව. ද්‍රාව පීඩන ජැක්කුව. මොකද්ද පුතේ සංසිද්ධිය? උතර වෙන්නේ ඔයාලට මතක ඇති. මෙන්න මේ බලය නිසා ඇතිවන පීඩනය ද්‍රවය හරහා මේ පැත්ත සම්ප්‍රේෂණය වෙනවා. අන්න අපි කියන ද්‍රව පීඩනය ගමන් කරනවා ද්‍රව පීඩන සම්ප්‍රේෂණය. ද්‍රව පීඩන සම්ප්‍රේෂණය. ඊපස්සේ රූපයේ දැක්වෙන අගයන් වලට අනුව පිස්ටනය මත එල්ලවන F බලය කොච්චරක්ද කියලා අහනවා. හරිම ලේසි. මෙහෙම හිතන්න. මේක සරල ක්‍රමයක් කියා දෙන්න. කොහොම කරත් මේ පැත්තේ වැඩි වෙනවනේ බා. වර්ගඵලය වැඩි එකක් බලය වැඩි වෙනවා. බලන්න 20 300 වෙන්න කී පාරක් වැඩිලාද කියලා බලන්න. කී ගුණයකින්ද? 15 කරන්නේද බලන්න. 20 වරක් 15 300. හරි නේද? එහෙනම් බලය ඒ වගේම 15 ගුණයකින් වැඩි වෙනවා. වර්ගඵලයේ වැඩි වූ ප්‍රමාණයෙන්ම මේකත් වැඩි. ඒක සම්බන්ධතාවය ගත්තොත් මෙන්න මේක F1 බෙදීම A1 සමානයි F2 බෙදීම A2. ඔය කතාව ඉන්නේ. කොහොම එකක් එන්නේ හරිද? පළවෙනි දර බල ඕක සුළු කරාම ගන්න පුළුවන්. නමුත් ඒක ලේසි මේක. 15 පාරක් වැඩි වෙනවා. එහෙනම් බලයත් වැඩි වෙනවා 15 පාරක්. එන 40 වරක් 15 උත්තරේ එනවා 40 වරක් 15 කියන්නේ පුතේ. හරිද? 40 වරක් 15 වැඩි කරන් තියෙන්නේ. 15 වරක් 4 90 60යි බිංදුවයි නිව්ටන් 600 නිව්ටන් එනවා. 600 නිව්ටන්. මේක රාශි කළා බලන්න ඒත් එනවා F1 40යි A1 20යි F2 දන්නේ A2 කියන්නේ දෙවෙනි එක්කෙනා වර්ගඵලය 300යි. මෙහෙම ගන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ අහනවා ඊළඟ ප්‍රශ්නේ ඉහත සඳහන් කළ විද්‍යාත්මක සංසිද්ධිය භාවිතා කරලා වෙනත් අවස්ථා දෙකක් පාවිච්චි කරලා කියලා අහනවා. ඔතන අපිට ගන්න බලුවන් වාහනවල බ්‍රේක් සිස්ටම් එක. වාහන තිරිංග පද්ධතිය. මෙහෙම අර බ්‍රේක් යනවනේ. වාහන තිරිංග පද්ධතිය ගන්න පුළුවන්.
තව ඔයක අපිට ගන්න පුළුවන් ජැක් එක ද්‍රාව පීඩන ජැක්කුව ගන්න පුළුවන්. මේකත් හරි. මේක අපි ලිව්වනේ. ගොඩක්ම තිරිංග පද්ධතිය. ඊළඟට මේක පාවිච්චි කරපුවම මේක පන්තියේ හැදුව ඇරෝ එකේ විශාකේ මතකද දන්නේ හැදුවා මං ගෙනාවා. මත්තර මං ගාව තිබ්බා මේ අර දම්පාට වගේ ඉන්කයක් දාලා මං නාන්නත් ගියා මතකද දන්නේ. ඉන්ජෙක්ෂන් කටු දෙකකුයි මෙහෙම සේලයින් බට කෑල් දෙකක් සෙට් කරලා ඔය ළමයිට මේක තද කරලා මෙහෙම පාන්න මං දුන්නා. මතකද දන්නේ. මතකයි? දෙමු මතකද? මතකයි. yes. එහෙනම් ඕකේ අවශ්‍ය වෙන්නේ සිරින්ජර් දෙකක් සහ සේලයින් බටයක්. ඔච්චරයි. ඔතනින් පුළුවන් අපිට මේ පැත්ත අද කරාම අර පැත්තේ විශ්සෙනවා. මෙහින් අද කරාම අර පැත්ත විශ්සෙනවා. ඔක බලන්න පුළුවන්. හරිද? ඊළඟ ද්‍රව කඩක ඇතිවන පීඩනය කෙරෙහි බලපාන සාධක තුනයි. මොකද්ද? පීඩනය සමානයි h වරක් ρ වරක් g පුතේ. එහෙනම් මේකේ බලපාන සාධක තුනක් ඔයාලා ලියන්න පුළුවන්. ද්‍රව කඳේ මට්ටමේ ඉඳන් අදාළ ලක්ෂ්‍යයේ තියෙන සිරස් උස හොඳ ඇල උස සිරස් උස ද්‍රවයේ ඝනත්වය ගුරුත්වජ ත්වරණය. ඔච්චරයි. ඒ තුනම බලපාන. ප්‍රශ්නාංක 8 අධිධාරා පරිපත විදිනය ශේෂධාරා පරිපත විදිනය වෙන්කරණය සිගිති පරිපත විදිනය ඕක ඒ ප්‍රශ්නවල ඉහත උපාංග සජීවී රැහැන්ට පමණක් සම්බන්ධ වන උපාංග දෙක සජීවී එන්නේ ඒ කියන්නේ ලයිව් එකයි දෙකම කඩනවා පුතේ මේන් එක එනවා මේකත් එනවා ට්‍රිප් ස්විච් එකේ දෙකම කප්ටර් එහෙනම් එන්නේ නැත්තේ සිගිති පරිපත විදිනය කියන එකයි MCB වල අපි කඩන්නේ ලයිව් ලයින් එක විතරයි. හරිද? කරන්ට් එක යන එක විතරයි කට් කරන්නේ. PS දාන හරිද? කියන්නේ ටිප් ස්විච් එක. හොඳයි. ටිප් ස්විච් එක. ඊළඟට මෙතන අධිධාරා පරිපත විදිනයත් හරි. මොකද ඒක මේකට කලින් ඉන්නේ කියලා කවුද? මේ මීටර් බෝඩ් එක කලින් එන එක්කන. ඉතින් එයාගේ ලයිව් එක විතරයි කට් කරන්නේ. එහෙනම් ලයිව් විතරයි එයා ලයින් මේව කරන්නේ. සිගිති පරිපත එහෙනම් උත්තරේ එන්නේ A සහ D. AD. ඊට උපාංග ස්වයංක්‍රීය සුදුක උපාංග දෙකක් ස්වයංක්‍රීය වෙන්නේ ඇත්තට මේකේ උත්තරේ හරියම උත්තරේ නම් B. හරිද? ටිප් ස්විච් එක. හරිද? එතකොට මේකේ සමහර විට අපිට ගන්න පුළුවන් අර එතෙන් ගෘහස්ත කට්ටිය ආරක්ෂා කරන එක වෙන්නේ. ඊට අමතරව ඕෆ් වෙනවා. ඉතින් ඇත්තටම අධිධාරා පරිපථක කරන්ට් එක වැඩි වුණොත් ඕෆ් වෙනවා. ඒකෙන් වෙන්නේ වයර් රත් වෙන එක නවත්තන එක. හොඳයි. તો අපිට ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. සිගිති පරිපථ බිඳිනත් ඕෆ් වෙනවා. හැබැයි අපේ ආරක්ෂාවට ඕෆ් වෙන එක තමයි ශේෂධාරා පරිපථ බිඳින්න. කියන්නේ අපිට නිවැසියන්ගේ ආරක්ෂාවට ට්‍රිප් ස්විච් එක විතරයි. අනිත් දෙකත් ඕෆ් වෙනවා කරන්ට් එක වැඩි වෙනකොට. අධිධාරා පරිපථ බිඳිනත් ඕෆ් වෙනවා, Bත් ඕෆ් වෙනවා, Dත් ඕෆ් වෙනවා. හැබැයි ඔතෙන් අපේ ආරක්ෂාවට තියෙන්නේ B විතරයි. හොඳයි. එයා විතර ඔටෝ ඕෆ් වෙයි. ඊට පස්සේ කෙවිනියකට සම්බන්ධ වන ප්‍රධාන රැහැන් වර්ග 3. කෙවිනියක තියෙන වර්ග 3යි. earth wire එක උඩ වෙනවා. දකුණු පැත්තේ එනවා පුතේ live wire එක. වම් පැත්තේ එනවා neutral එක. එහෙනම් එන්නේ අපි කියන මේක භූගතය. live කියන්නේ සජීවී රැහැන. n කියන්නේ උදාසීන රැහැන්. ඊට පස්සේ වර්ණ රැහැන් වර්ග තමයි වර්ණ ලියන්න එක. සාමාන්‍ය පුතේ සජීවී රැහැන ගන්න කලර්ස් තමයි රතු හෝ දුඹුරු. රතු දුඹුරු. උදාසීන එකාගේ ඉන්නේ නිල් හෝ කළු. earth නම් කොහොමත් කොළ. කොළ පාටයි. earth ඒ කොළ පාටයි. වෙන්කරණයේ දීදේව ස්විච් එක සමන්වන්නේ ඇයි? එයා උදාසීන, ඒ කියන්නේ නියුට්‍රල් එකයි. එයා සජීවී රැහැන ලයිව් එකයි දෙකම කට් කරන නිසා. උදාසීන හා සජීවී රැහැන යන දෙකම එකවර විසන්ධි කරන නිසා. සජීවී සහ උදාසීන කියන්නේ නියුට්‍රල් වයර් එක එකවර බිඳින නිසා. ශ්‍රී ලංකාවේ නිවෙස්වල ලැබෙන විද්‍යුත් විභව අන්තරය 230යි. ධාරාවේ විශාලත්වය සාමාන්‍යයෙන් අපිට ඇම්පියර් එන්නේ ඒක වෙනස් වෙනවා අපිට. සාමාන්‍ය ධාරාව අපි ගෙදරට එන එක ඇම්පියර් 40 අඩු වෙගෙන යනවා. හරිද?
මේකෙන් පස්සේ ඊළඟ කෙනාට වෙනවා එහෙම අඩු වෙගෙන යනවා ඇම්පියර් 40 වගේ තමයි පවර් සප්ලයි එක දෙන. තව කෙනෙක් අහනවා සංඛ්‍යාතය කීයද කියලා 50 හර්ට්ස්. තප්පරයකට ඔහොම ප්‍රත්‍යවදානපති ඔහොම එන්නේ. තප්පරයට වට 50ක් වගේ හර්ට්ස් එනවා. හරිද? ඊළඟ ප්‍රශ්නේ බලන්න. මේ දැක්වෙන්නේ විදුලි මෝටරයක සම්බන්ධ න්‍යායදේශය කියන්නේ කමියුටේටර් කියන එකට. උපකරණයේ උපාංග කොටස් කිහිපයකි. මේ x සහ y. කවුද පුතේ x කියලා කියන්නේ? මතක් වෙන්න ඕනි. හරිද? මේකේ x කියලා කියන්නේ පුතා අපි කියන ඇතිලි නැත්තම් ස්පර්ශක බ්‍රෂස් කියලා කියන්නේ. හරි මේ දෙන කැලකෙනවා මේක ඇතිලි නැත්තම් ස්පර්ශක. යන කවුද ඊළඟ ප්‍රශ්නය යන අපෙන් කවුද මෙහි දක්වන y කොටස්. y කියන එක ගැන අයිති වෙන්නේ කවුද? පැලි වලලු. පැණි නෙමෙයි හොඳේ පැලි. පැණි හම්බේ අවුල අවුරුද්දට. පැණි වලලුත් එක්ක. හරිද මේ ඉන්නේ පැලි. පැලි වලලු ඈ. ඔව්. මොනවා ලියනවද දන්න ඊට පස්සේ. ඊට පස්සේ ප්‍රශ්නාංක 2 අහනවා. මේ උපකරණය ක්‍රියාත්මක වෙන්නේ කුමන විද්‍යුත් ධාරාවකින්ද සරල ධාරාවකින්? ප්‍රශ්නය නේ සරල ධාරාවකින් ඉන්නේ. ඊළඟට 3 න්‍යායදේශකේ මෙන්න මේක පාවිච්චි කරන්නේ ඇයි? ඔයාලට මතකද මේක අර මෙහෙම දෙකක් තිබුණා මේ පැත්ත මාරු වුණාම කරන්ට් එක පැත්තට යවන්න ඕනේ. සාවින් කරන්නේ ළමයි අවශ්‍ය පරිදි මේ අවස්ථාවලදී කියලා අපි ගමු. අවස්ථාවේදී කම්බි දඟ ඇතුළේ ධාරාව දිශාව මාරු කරනවා. පැත්තත් එක්ක. මේ පැත්තට එන එක හැමදාම මේ පැත්තටම යවනවා. අවශ්‍ය පරිදි කම්බි දඟ ඇතුළෙන් යන ධාරාව දිශාව වෙනස් කිරීම. ඊළඟට මෝටරය තුල ඇති කම්බි දඟරේ ආමේචරේ සම්බන්ධ වන්නේ මෙම කියන්නේ මෝටරේ කම්බි දඟරේ ආමේචරය කියන්නේ ආමේචරේ මේ ඔක්කොම සෙට් එක අග්‍ර දෙක සම්බන්ධ වන්නේ මෙම න්‍යායදේශකයේ කුමන කොටස් දෙකටද කියලා අහනවා. ඔය සෙට් වෙන්නේ මෙන්න මේ තිබිතිබ්බ A සහ D මෙන්න මේ කැලේ දෙක සෙට් වෙන්නේ. මෙතෙන්ට වැරද්ද ගන්න. AB මෙතන දෙන්නේ සාමාන්‍ය කරන්ට් එක දෙන එකනේ. මේ එළියෙන් කරන්ට් එක දෙන්නේ මෙතනට. මේකෙන් තමයි කම්බි දඟට යන්නේ මේ දිගේ. හරි. ඊට පස්සේ මේ මෝටරේ භ්‍රමණ වේගය රඳාපන සාධකයක් තමයි විද්‍යුත් ධාරාවේ විශාලත්වය. කරන්ට් එක වැඩි වෙන. ඊළඟට චුම්බකයේ මේ කොට තියෙන චුම්බකය චුම්බකයේ ප්‍රබලත්වය අනිත් එක මෙන්න මේ කම්බි දඟරේ තියෙන පොටවල් ගන්න. චුම්බකයේ ප්‍රබලත්වය ඊළඟට විද්‍යුත් ධාරාවේ ප්‍රවිශාලත්වය ඊළඟට කම්බි දඟරේ පොටවල් ගන්න. නැත්නම් ඔගේ දිග වැඩි වෙන්නත් බලය වැඩි. හොඳේ. කම්බි දඟරේ දිග වැඩි වෙන්නත් බලය වැඩි වෙනවා. රයිට් ඒකත් හරි. ඊට පස්සේ ප්‍රශ්නාංග 9. ප්‍රිස්ම තුලින් සිදුවන ඒකවර්ණ ආලෝක කිරණයක රූප සටහනක් දීලා තියෙනවා කියලා කියන අපිට. මේක අහනවා ඔයාගෙන් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්නේ කොහෙද? පූ ආපා වෙන්නේ කොහේද? B වල වෙනවා C වල වෙනවා. A වල මොකද්ද වෙන්නේ? මේක තමයි අපකිරණය කියලා කියන්නේ. ආලෝක කිරණ හෝ වෙන්වීම සිද්ධ වෙන්නේ. මේ පේනවනේ මෙතන වෙලා තියෙන්නේ පූර්ණ අභ්‍යන්තර සම්පූර්ණයෙන් හැරීමට ලක් වෙලා තියෙනවා. මෙතනත් එහෙමයි. සම්පූර්ණයෙන් ලක් වෙලා තියෙනවා. දැන් උත්තරේ B හා C. හරි. එතකොට A ටියුට් එක හරි. හරිනේ? රයිට්. අහගෙන ඉන්න. රයිට්. ඔන්න ඒ කතන්දර ටික ටක් ගාලා අපි ඉවර කරලා දැම්මා A ටියුට් එක. හරිද? ඊට පස්සේ ඔයාලා ගන්න රසායන විද්‍යාව ටියුට් එක. නායාම. මාවුරන්නේ. හරි. මේක මම ෆයිල් එක කරන්නේ. past papers ගන්න. හරි. හරි. ඔන්න රසායන විද්‍යාව ටියුට් එක ඇත්තේ මම හිතන්නේ අපිට එදා අන්තිමට කරන්න පුළුවන් උනේ මෙතන. MCQ එක. පොඩ්ඩක් දරමුණ පොඩ්ඩක් බලන්න MCQ පේජ් නම්බර් එක දාන්න ටක් ගන්න.
රසායන දැටියුට් එකේ. සිතුන. ඕකේ. සිතුන ඉඳන්දි. මේ පුතානේ මෙලිගනේ. හරි. රයිට්. ඕකේ. අපි ඊට කලින් ටක් ගාලා අපි කරගෙන යමු මේක MCQ එකට වඩා මේක MCQ ටක් ගාලා කරන්න පුළුවන්. එනේ හයිඩ්‍රෝකාබන් ටික පොඩ්ඩක් ගන්නකො. ටික අපි ඇල්ලුවේ නෑනේ ගොඩක් එකයි. හරි. හයිඩ්‍රෝකාබන් කැලට යන්න. මේක පළවෙනි ප්‍රශ්නේ බලන්න. LP ගෑස් වල අන්තර්ගත හයිඩ්‍රෝකාබන වෙන්නේ කවුද? කවුද? කාබන් 3 කෙනයි කාබන් 4 කෙනයි. කවුද නම? ප්‍රොපේන්, බියුටේන්. එහෙනම් උත්තරේ ඉන්නේ අංක 2. 2021 ප්‍රශ්න පත්‍රයේ ආව එක. ස්වභාවික රබර් සම්බන්ධයෙන් දී ඇති ප්‍රකාශ සලකා බලන්න. හොඳට බලන්න. ඒක රේඛීය ස්වභාවිකනේ. ඔව් ස්වභාවික නම් රේඛීය තමයි. ඔහොම එන්නේ එක. ඊළඟට ඒක ආවේකයේ අයිසෝප්‍රේන්. ඔව් ඒකත් හරි. අයිසෝප්‍රේන් එක තමයි හැදෙන්නේ. yes. හරස්පන්දන එන්නේ කෘතිම කට්ටියක විතරයි සල්ප දැම්මුත් විතරයි. එන ප්‍රකාශය හරියන්නේ A සහ B පමණ. උත්තර අංක 2. ඊළඟ ප්‍රශ්න බලන්න පුතා. සංඝටක මූලද්‍රව්‍ය ලෙස කාබන් හයිඩ්‍රජන් පමණක් අඩංගු. හැබැයි කාබන් හයිඩ්‍රජන් විතරයි තියෙන්න පුළුවන්. වෙන මොකුත් බෑ. වල්කනයිස් කරන රබර් ගන්න බෑ සල්ප තියෙන නිසා. වැරදි. ටෙෆ්ලෝන් වල ප්‍රශ්නේ මොකද්ද? ඔයාලට මතක ටෙෆ්ලෝන් හදපෙද? මෙන්න මෙහෙම එක්කෙනෙක්. එතීන් කියන එක්කෙනාගේ හයිඩ්‍රජන් කපලා ඔක්කොම ෆ්ලෝරින් සෙට් කරොත් අපි එන පුතේ ටෙෆ්ලෝන් කියන එක්කෙනා. කළු පාට නන් ස්ටික් පෑන් වල කළු පාටින් තියෙන අයන් එක යට තියෙන ඒ වගේ ඒවා. එන ඒක වෙන්නත් බෑනේ ෆ්ලෝරින් තියෙනවානේ. වැරදි. පොලිතීන් හරි වගේ. පොලිතීන් තමයි මේකේ ආරම්භකයා. මෙන්න මෙහෙම H. ඔහොම H4යි එතීන් කියන එක්කෙනා. මෙයාගේ හයිඩ්‍රජන් ගලවලා තමයි ෆ්ලෝරින් සම්බන්ධ ටෙෆ්ලෝන් ඉන්නේ. එක හයිඩ්‍රජන් කෙනෙක් ගැලෙව්වොත් එනවා කවුද? මතකද? Cl එක ආවොත් කවුද එන්නේ? මෙයා ඒක ලස්සනට කරා හොඳේ. කවුද මේකේ නම? පොලික්ලෝරෝඑතීන්. ඒ කියන්නේ කවුද? පොලිතීන් මේ කවුද? ක්ලෝරෝඑතීන් ඒවත් තමයි පොලිවයිනල් කොහෙද? PVC. PVC හදන්නේ ඒ ක්‍රමයට මේක H ගලවලා. හරිද? සෙලුලෝස් කොහොමද තියෙන බෑ කාබෝහයිඩ්‍රේට් කියලා ඉන්න පුතේ. එහෙනම් ඉන්නේ CHO. ඕල් නිසා ගන්න වෙන උත්තරේ ඉන්නේ අංක 2 පොලිතීන්. හරිනේ? කාබන් හයිඩ්‍රජන් විතරයි තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නට යන්න. හයිඩ්‍රෝකාබන පිළිබඳව පහත ඇති ප්‍රකාශවලින් සත්‍ය ප්‍රකාශය හරි ප්‍රකාශය මොකක්ද කියලා අහන්නේ. බොරතෙල් යනු ඇල්කේන මිශ්‍රණයක්. අවුලක් නෑ හරි. හරිද? ඒක තමයි අර බාහිකාසනය කරලා ගන්න. ඇල්කේන වල කාබන් පරමාණු ද්විත්ව බන්ධන ඇල්කේන වල නැහැ. තනි බන්ධන. ඊට පස්සේ ඇල්කීන වල කාබන් අතර නැහැ. ඇල්කීන නම් ද්විත්ව බන්ධන. ඇල්කේන නම් තනි බන්ධන. ඊළඟට ඇල්කීන වලට වඩා ඇල්කේන නෙවෙයි ඇල්කේන වලට වඩා මේ කේනනේ වඩා කීන අනේ ඉනේ එතකොට ඇල්කීන තමයි ප්‍රතික්‍රියාශීලීත්වයේ වැඩිත්ත බන්ධය නිසා ඒකත් වෙන උත්තරය යන්නේ අපිට එක ඊළඟ ප්‍රශ්නේ බලන්න මොකද ද්විත්ව බන්ධන ත්‍රිත්ව කියන්නේ තනි කාඩව ද්විත්ව බන්ධනයක් දීපන් ඒක කැඩෙන්න පුළුවන් ත්‍රිත්ව බන්ධන තවත් කැඩෙන්න පුළුවන් ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වෙනවා ප්‍රශ්න 4 හයිඩ්‍රෝකාබන පිළිබඳ පහත දක්වා ඇති ප්‍රකාශ වලින් සත්‍ය ප්‍රකාශය මොකක්ද කියලා අහන මොකක්ද අන හරි ප්‍රකාශය ඇල්කේන වල කාබන් පරමාණු අතර ද්විත්ව බන්ධන පවතී ඇල්කේන වල ඉන්න තනි බන්ධන වැරදි ඇල්කීන වලට වඩා ඇල්කීන තනි බන්ධනේ වට වඩා ඇල්කීන කියන්නේ ද්විත්ව බන්ධනකට ඇල්කේන තනි බන්ධනයක ප්‍රතික්‍රියාශීලී වැරදි නියම වෙන්න බෑ මේකයි වෙන්නේ මෙයා තම ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වෙයි. වැරදි. ඊළඟට බොරතෙල් යනු ඇල්කේන මිශ්‍රණයක්. ඔව් හරි. කලින් ප්‍රශ්නම තමයි අහලා තියෙන්නේ. බොරතෙල් යනු ඇල්කේන මිශ්‍රණය. ආයේ උත්තර දෙකම හරි දෙකම එකයි ටයිප් කරලා තියෙන්නේ. මේ දෙකම හරි. 3 4. ඊළඟ ප්‍රශ්නය. පොලිතීන් යනු බහු අවයවයකි. එහි ඒකාවේකයේ වන්නේ කවුද? පොලිතීන් පොලි කැල කපන
කවුද? එතීන්. උත්තරේ එන්නේ එතීන්. පොලි කෑල්ල එතීන් කපන්න. පොලි කෑල්ල අයින් කරලා. මේකේ පොලි කෑල්ල කපන්න. එතීන්. හරි ඊට පස්සේ එනවා ස්වභාවික බහුවවයක් රබර් වල්කනයිස් කරන්න වෙන මූල ද්‍රව්‍ය කවුද? සල්ප. සල්ප කහ පාටයි දැවෙනකොට නිල් පාටයි. හොඳේ. වල්කනයිස් කරන රබර් වල අණුක මට්ටම මුලින්ම තියෙන්නේ පුතේ මේ මොඩල් එක. අද කන්වර්ට් වෙනවා මෙන්න මේ මොඩල් තුන්වෙනි මොඩල් එක. මේක නෙමෙයි මේ ශාඛා දාම කරස් දාම බැඳෙනවා. එතන වල් අර ඇදෙන ගතිය අඩු වෙනවා. හරිද? උත්තරේ එන්නේ අංක 3. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ අහනවා පොලි වයනය ක්ලෝරයිඩ් PVC හැදෙන්නේ කොහොමද? ඒ හැදෙන්නේ කොහොමද? මෙහෙමනේ. ඔන්න එහෙනම් තිබ්බා මෙහෙම මුලින්ම ගන්න කෙනා මේක ක්ලෝරින් හයිඩ්‍රජන් හයිඩ්‍රජන් හයිඩ්‍රජන්. හරිද? මේ මැද බන්ධනේ කැඩෙනවා. හැදෙනකොට. කොහොමද කැඩෙන්නේ? භාගයට කොහොම. එනවා C C මෙතන ක්ලෝරින් මෙතන H මෙතන H මෙතන H බන්ධන භාගය ඔන්න ඔක තමයි පුනරාවර්තන. එහෙම එකක් තියෙන බලන්න. උත්තර අංක 4 තියෙනවා. 4 තියෙනවා. ඊළඟ වශයෙන් බලන්න. අයිසෝප්‍රින් අණුවක ඇති කාබන් පරමාණු. අයිසෝප්‍රින් කියන්නේ රබර් වල අණුව. ඒක අඳින්න පුළුවන් වෙන දරුවාලට. කොහොමද එන්නේ? කාබන් හොමෙම 1යි 2යි 3යි 4යි. මෙතන එනවා දෙපැත්තේ මැද දිත්ත බන්ධනයක් කියනවා. තනි බන්ධනය. ඊට පස්සේ මේව සම්පූර්ණ කරනවා විදියට. සෝරි. මෙතන බන්ධන දෙකක් එනවානේ. හරි. කාබන් හොම එනවා. දෙපැත්තේ හොම දෙන්නෙක් එනවා. පස්සේ මැද යි පස්සේ මෙතන හොම දෙපැත්තට H දෙකක් එනවා. H මෙතන CH3 මේක H මේකෙත් H නේ. අන්න දෙපැත්ත දෙක H නේ. H දෙකයි කාබන් 4යි හොයනවා. කාබන් ගාන කියනකොට තේරෙන්නේ මේවා කීයද? 1යි 2යි 3යි 4යි මේ කාබන් මෙතන කාබන් CH3 වල. දැන් CH3 තියෙන හරිද? CH3. එතකොට මෙතන කාබන් එකත් එක්ක ඔක්කොම වෙනවා 5. උත්තරය අංක 3. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය පොලි වයනය ක්ලෝරයිඩ් වල පුනරාවර්තනය කියලා කලින් ප්‍රශ්නෙම අහන්නේ. පුනරාවර්තනය කියන නිකන් ඉන්නේ මෙන්න මේක. අපි කලින් ප්‍රශ්නම තමයි. ඕක. අංක 3. අංක 3 උත්තරේ. හරිද? ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ මේ මොකද්ද? මේ බහුඅවීකය. මේ කියන්නේ සම්පූර්ණ ලන්නේ කම්ප්ලීට් ලන්නේ බහුඅවීකය. අයිසෝප්‍රින් අණුවක දිත්ත බන්ධන ගාන කීයද? 2යි. දෙපැත්තේ ආව 2යි. ඊට පස්සේ ඊළඟ ගන්න යමු. ඊළඟට තියෙනවා මේ ප්‍රශ්නය. MCQ ප්‍රශ්න පත්‍රය ඇති මේකේ අපි ලේසියට කරමු ටක් ගාලා. පොඩ වායු නිපදවීම එකට යමු ළමයි. මේකේ ලියපු උත්තර ටික මම දාන්නම් හොඳේ. මගේ ටියුට් එක මම ඔයාලට දාන්නම්. ඔයාලා සම්පූර්ණ කරලා මාගේ ඉන්ස්ක්‍රීම් බලා ගන්න. හරි. නැත වෙලා මදි බය එකයි. හරි. එතන කතාව ඒකයි. ඔය කරන් තිබ්බනම් හොඳයි. අතන වෙලාව ටයිම් මදි එකක් දින් සිද්ධිය. හරි. අවුලක් නැහැ. රයිට්. මේකේ මෙන්න වායු නිපදවීමට උමට යන. තමයි මේවා කරලා තියෙන තරම් හොඳ. කාම කෙමිස්ට්‍රි ටියුට් එක මම අවරණ කරලා තියෙන හරිද? තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහ සිංක් අතර ප්‍රතික්‍රියා කරමින් වායු නිපදවයක් නිපදවීමට සකස්වන උපකරණයට පහක් දැක්වේ කියලා කියනවා. මොකද්ද මේකේ දෝෂය? තිසල්පු නීලය මොකක් වෙලා නැද්ද පුතේ? පහතටම ගමන් කළා නැහැ. තිසල්පු නීලය පහළ කෙරවල ද්‍රවය තුල ගිලිලා නැහැ. ඊළඟට අනිත් ප්‍රශ්නේ මේ අපි කරපු දේවල් හොඳේ. අනිත් එක මොකද්ද? මේක එන වායුව කවුද කියන්නකෝ? සිංක් එක්ක HCl නේ කවුද? හයිඩ්‍රජන් නේද? එහෙනම් මොකද වෙන්නේ? මෙහෙම තිබ්බොත් හරිද බං වායු සරාව? පෙරදී වායු සරාව මොන වෙන්න ඕනේද? යටිකුරු විදිහට තියෙන්න ඕනේ. ඒකත් වැරදි. එහෙනම් මේ කතන්දර තමයි ප්‍රශ්නේ. ශීඝ්‍රතාවය වැඩි කරන්න පුළුවන් අනුගමනයක ක්‍රමයක් තමයි සිංක් ලෝහ කැබලි වෙනුවට කුඩු භාවිතා කිරීම. හරිද? ප්‍රතික්‍රියා නිබඳව හයිඩ්‍රජන් වායුව තහවුරු කරන්න මොකද්ද කරන ක්‍රමය?
ගිනි කූරක් ලං කරනවා පොප් හනින් දැවෙනවා. හරි ඊට පස්සේ එකත් හරි. ඔක්කොම පාස් ෆිවර්ස් ප්‍රශ්න මෙයා කරලා තියෙන්නේ. ඕකේ අලුත් එකක් තිබ්බා. මේ ප්‍රශ්න පොඩක් බටක් ගාලා B ප්‍රශ්නේ පිටුවංග කීයද? 33. වගුවේදී ඇති මූල ද්‍රව්‍ය ඇසුරෙන් පහත දී ඇති වාක්‍ය ස්තැම් පුරවන්න කියලා කියනවා. පළමු අයනීකරණ ශක්තිය ඉහළම වෙන්නේ ආවර්තයේ කෙළවරේම උඩම. කවුද? හීලියම්. නේ හීලියම්. හීලියම්. විද්‍යුත් ඍණතාවයේ උපරිමයේ ෆොන්කල් අණුව ෆ්ලෝරින් F. මැග්නීසියම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 12 12 වෙනිය කියන්නේ 2 8 2. ඇලුමිනියම් සහ සූත්‍රය මේවා ලියලා ඇති පුරුදු වෙලා ඇත්තේ වාට ඇලුමිනියම් 3 වෙනි කාණ්ඩේ ඔක්සිජන් 6 වෙනි කාණ්ඩේ මාරු කරාම ඉන්නේ Al2O3. Al2O3. ඊපස්සේ පහත් දැක්වෙන රූපේ ලියන්න කියලා කියනවා මුලින්ම හයිඩ්‍රජන් සහ ක්ලෝරින් පුතේ HCl නේ. එහෙනම් මේ පැත්තේ වැඩිපුර ඇදෙනවා. රින වෙනවා. මේක දරන ද්‍රවීය සහ සංයුජ. නිකං සහජව ගහන්න එපා. ද්‍රවීය සහ සංයුජ. ඇලුමිනියම් සහ ඔක්සිජන් ඔක්සයිඩ් ඇලුමිනියම් ඔක්සයිඩ් උභය ගුණී. ඒක හැම වෙලෙම පාඩම් කරනවා. Al2O3 කියන්නේ මේ ලිව් එක කියන උභය ගුණී. හරිද? මේ ප්‍රශ්නෙත් හරියි. ඊපස්සේ බලමු මෙන්න මේ ප්‍රශ්නය ආයක තාපයේ පාර්ශ්වය. මෙවන ප්‍රශ්නාංක පිටුවම් කීයද? 34 ප්‍රශ්න වලට වඩා ටිකක් හොඳ එක හයිඩ්‍රෝකාබන් එක. බලන්න මේකේ තියෙනවා මෙහෙම. ස්වභාවික රබර් යනු බහු අවයවයක්. ඔව් අපි දන්නවා පිළිගන්නවා. yes. ස්වභාවික රබර් තැනී ඇති ඒකාවයකේ අයිසොප්‍රීන්. අයිසොප්‍රීන්. ස්වභාවික රබර් සල්ෆරාව එක්තරා ශත් කිරීමේදී ස්වභාවික රබර් වල ව්‍යුහාත්මක වෙනස තමයි හරස් දාම ඇතිවීම. රේඛීය දාම එක්කෙනා ඒ කියන්නේ මෙහෙම තිබ්බ කෙනා හරස් දාම හැදෙනවා. හොම්. හරස් දාම ඇති වෙනවා. වෙනස්කම තමයි එකක් තමයි ප්‍රත්‍යස්ත බව අඩු වෙනවා. ශක්තිමත් බව වැඩි වෙනවා. ඇදෙන සුළු ගතිය අඩු වෙනවා ශක්තිමත් බව වැඩි වෙනවා. ඊපස් ඊළඟට කියනවා වල්කනයිස් කර රබර් රත් කරනකොට පුතේ කවුද වෙන්නේ සල්ෆර් එක ඔක්සිජන් පෙත් එකතු වෙනවානේ. සල්ෆර් ඔක්සිජන් එක රත් වෙද්දී ඔක්සිජන් එක දහන වෙන කියන ඔක්සිජන් එපා. එනවා කවුද සල්ෆර් ඩයොක්සයිඩ්. එතකොට මේක අහනවා අනිත් කාබන් රත් කරනකොට කාබන් එක ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් එනවා. එහෙනම් මොකද්ද මේක අහන්නේ මුලින්ම ගෝලීය උණුසුම වැඩි කරන හේතුව දෝෂකයක් තමයි කවුද සල්ෆර් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ්. අම්ල වැසි එන්න හේතුවක් තමයි සල්ෆර් ඩයොක්සයිඩ්. හරිනේ. ඊළඟ ප්‍රශ්නාංග B කොටස. නිවෙස්වල ආහාර පිසිනදා භාවිතා වන LP වායු සිලින්ඩර වල ප්‍රධාන වශයෙන්ම අඩංගු වන්නේ හයිඩ්‍රෝකාබන අණ්ඩයට අයත් ප්‍රොපෙන් සහ බියුටේන්. හයිඩ්‍රෝකාබන කියන්නේ කාබන් සහ හයිඩ්‍රජන් මූලද්‍රව්‍ය සංඝටක මුල් අන්තර්ගත වන කාබනික සංයෝග. කාබනික කාබන් සහ හයිඩ්‍රජන් තියෙන මේ කාබනික සංයෝග. ප්‍රොපේන් සහ බියුටේන් එන්නේ ඒන් නම් එන්නේ ඇල්කේන. ඇල්කේන. පොදු සූත්‍රය කාබන් යම් ගානක් පවතීද හයිඩ්‍රජන් ගාන එන්නේ එමෙන් දෙගුණයක් ධන 2 ඇල්කේන නම්. ඇල්කීන නම් පුතේ මොකද්ද වෙන්නේ? n ගාන h2යි n විතරයි. ඇල්කයින් නම් තවත් හයිඩ්‍රජන් දෙන්නෙක් අඩු වෙනවා. දෙක තමයි අඩු වෙන්නේ. මොකද මෙයා තනි බන්ධන දිත්ත බන්ධනකේ තව එකක් අඩු වෙනවා. තව හයිඩ්‍රජන් දෙන්නෙක් අඩු වෙනවා. ත්‍රිත්ත බන්ධනයේදී මුල් එක්කෙනාගෙන් පාර වෙන බන්ධන දෙකක් වන නිසා ඇත්තටම ඉන්නේ තව එකක් අඩු නම CH2n ඍණ 2. මේ ඇල්කේන මේ ඇල්කීන මේ ඇල්කයින. ඔය එක ලස්සනම ගණන් ලැබි නෝට් වල හරි. කිසිම අඩුපාඩුවක් කරලා නැහැ උලට. ඊපස්සේ මේකේ සූත්‍රය අහනවා ත්‍රිවිධ රසායන සමීකරණය ලියන්න කියලා තියෙන්නේ. හරිද? ඉතින් ගොඩ දා ගන්න තියෙන්නේ මෙතනින් ඔක්සිජන් ගාන බැලුවනකොට ගෙහෙම ගොඩ දා ගන්න පුළුවන්. ඔක්සිජන් ගාන 26යිනේ බා. මෙතන 20යිනේ ඉන්නේ. එහෙනම් මෙතන 3න් වැඩි වෙන්න ඕන.
3 වරක් 2 6ක් එනවා. එතකොට 3 වරක් 2 6යි. එතකොට 10 වරක් sorry මෙතන මේ ඊට වැඩි මේ print 26ක් එන්න ඕනි. ඔක්සිජන් ගාන එතකොට මෙතන තියෙනවා 10යි 16ක් වෙන්නේ මෙතන 8ක් එන්නේ. එතකොට මේ කියන්නේ 2යි. x සමානයි 2යි y සමානයි 8යි. වෙනම එකක් ප්‍රොපේන් හොඳ මේ බියුටේන් මේ ප්‍රොපේන් වෙන එකක්. ප්‍රොපේන් දහනය කරනකොට මොකක්ද දහන තාපදායක තාපව යකු රත්වෝ තාපය දෙනවනේ. දැන් තාපදායක. ප්‍රතික්‍රියාව සාපේක්ෂ මට්ටමේ දර්ශක සටහන ඉඳි කියලා කියනවා. ඉතින් ඔයාලා තියෙන්නේ තාපදායක නම් මොකද වෙන්න ඕනි? ප්‍රතික්‍රියක වලට වඩා පළවල ශක්තිය අඩුයි. මොකද තාපෙ පිට වෙලා යනවනේ. ඒ අනුව මේක වැඩි කොට දාන්න. හරිද? ඊට පස්සේ ඒක හරි. ඒ ප්‍රශ්නේ හරි. ඊට පස්සේ බලමු ඊළඟ එක. මොකද මිශ්‍රණ වෙන් කිරීම ක්‍රම එකක් ඇත්තේ. මේ තියෙන්නේ. යකෝ පාස්සේ ප්‍රශ්න. කොටුව තුළ ඇත්තේ මිශ්‍රණවල සංඝටක වෙන් කිරීම සඳහා භාවිතා කෙරෙන ශිල්පීය ක්‍රම කිහිපයකි. පහතදී ඇති වගුවේ පළමු තීරයේ 1 2 3 4 යන අවස්ථා ඉටු කර ගැනීමට වඩාත් යෝග්‍ය ඉහත කොටු ක්‍රමය. මොකද්ද පුතේ මේ පළවෙනි එකේ තියෙන මෙහෙම හිතන්න. ලම් ලවණයක් තියෙන ඝන අවස්ථාවේ අපද්‍රව්‍ය තියෙනවා නම් මොකද්ද කරන්න ඕනි? එයාව හොඳම දිය කරලා ආයෙ ගන්න. මොකද්ද? පුන ස්පටිකීකරණය. අංක මේකේ ඩොට් එක. ජල පරිමාවක අයඩින් ගන්නවා නම් හොඳම ද්‍රාවකය මොකද්ද? ද්‍රාවක නිස්සාරණය. පස්සේ ආහාර ද්‍රව්‍යයක එකතු කර ඇති වර්ණක. මොකද කියන ආහාර ද්‍රව්‍යයක කලරින්ග්ස් වාෂ්ප වෙන්නේ නැහෙනි. වාෂ්පශීලී නොවන කෙනෙක් වෙන් කරන ක්‍රමය තමයි වර්ණ ලේඛ ක්‍රම ශිල්පය. ඊට පස්සේ අන්තිම එක හෙක්සේන් ඔක්ටේන් මේ දෙකම වාෂ්පශීලී ඒ දෙන්න වෙන් කරන පුතේ වාෂ්පශීලී සංඝටක එකක් නම් සරලාසව වතුර ඇලුනුයි නම් එක්කෙනෙක් වාෂ්ප වෙනවා සරලාසවනේ. වාෂ්පශීලී කට්ටිය කිහිපයක් ඉන්නවනේ මොකද්ද? බාහික ආසවනේ. මම යන්නේ බාහික ආසවනේ කතන්දරේට. හරි. පස්සේ මේ ප්‍රශ්න කොට බලන්න 2018 ඕ ලෙවල් පේපර් එකේ ප්‍රශ්නය 45 වෙනි පිටුවේ මේක තියෙනවා මෙහෙම L සහ M යන දී ධන දෙක අයන කැටායන වලින් සාධන ලෝහ දෙකකි. M ලෝහයේ සල්ෆේටය ජලීය ද්‍රාවණයකට L ලෝහය එකතු කර විට L ලෝහය ක්‍රමයෙන් ක්ෂය වන අතර M අවක්ෂය. මේක තේරුම මොකද්ද පුතා? L කියලා M කියලා දෙන්නෙක් ඉන්නවල. හරිද? දෙන්නම ධන දෙකලු හදන්නේ. ඊට පස්සේ M ලෝහයේ සල්ෆේටය ඔන්න ඔහොම. ඒ ධන දෙක නම් දෙකම සමානයිනේ. මම සූත්‍ර කැපෙන නිසා එකපාර ලිව්වා. දානවලු කවුද L කියන එක. ඒතර M ට වඩා L ප්‍රබලයි. ඒ නිසා මොකද වෙන්නේ? M පැනෙනවා. M අවක්ෂේප වෙනවා. ඊට පස්සේ මෙයා එකතු වුණාම L සල්ෆේට් වෙනවා. එහෙනම් මේකේ වෙන්නේ ළමයි L සහ සංකේත නොවේ. බියුතුරු ලැබීමේදී L හා M සංකේත භාවිතා කරන්න. තුලිත රසායන සමගිය මෙතන පුතේ මේක තමයි. L ධන MsO4 ඇති වෙනවා M ධන LSO4. ඊට පස්සේ රසායන ප්‍රතික්‍රියා වර්ගයේ ඒක විස්ථාපන සක්‍රියතාවය වැඩි කවුද? L නෙවා. L නේ M ගේ පන්නන L. ඊළඟට යකඩ විකාදනය ආරක්ෂා කරන්න ශිෂ්‍ය සකස් කරන ලද ඇටෝමක රූප සරහනක් මෙහි දැක්වේ. මේ අඩංගු ජෙලි මාධ්‍යයේ සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ ලුණු මල බැදීමේ වේගය වැඩි කරන්න. ෆිනොප්තලීන් OH හඳුනා ගන්න. පොටෑසියම් KFC ෆෙරිස් අයනයිඩ් කියන්නේ Fe2+ අයන හඳුනා ගන්න. හරිද? යකඩ ඇණය අසල ජෙලි මාධ්‍ය බලමු. මෙතන තියෙන සිංක් නේ පුතේ. මෙතන තියෙන යකඩ. කවුද ප්‍රබලයා? සිංක්. එයා සිංක් දිය වෙනවා. එතන එයා තමයි ඉලෙක්ට්‍රෝන ගලවලා ඒක දෙනවා කාට යකඩ ගාවට. එතකොට සිංක් තමයි දී වෙන්නේ. හැබැයි යකඩ වලින් Fe මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙතන ඉලෙක්ට්‍රෝන ටික ගන්නවා. කවුද? ජලය සහ ඔක්සිජන්. එයාලා ඊට පස්සේ කවුරු බවට පත් වෙනවද? OH- බවට පත් වෙනවා. එතකොට ඒ අනුව තමයි රෝස පාට වෙන්නේ. රෝස පාට. හරි. ඊට පස්සේ යකඩ ඇණේ ආශ්‍රිතව රෝස පාට වෙනවා. වර්ණය තුන අයනය තමයි OH-. ඊළඟට මම ටක් ගාලා කරන් යනවා හොඳ. දේසිනේ. සිංක් මේ අපි කරපේ හොඳ. සිංක් කියන එක මේ ටියුට් සෙට් එකත් කරලා තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන දෙකක් ගලවනවා. සිංක් වලින් ඉලෙක්ට්‍රෝන දෙකක් ගලවනවා. එතකොට එනවා සිංක් 2+ අයනය. හරිද? ඊපස්සේ මේ පරීක්ෂණයේ ජෙලි මාධ්‍යයකට සෝඩියම් ක්ලෝරයිඩ් එකතු. සෝඩියම් ක්ලෝරයිඩ් දැන් හේතුව ඇයි? මල බැඳීමේ වේගය වැඩි කරන්න. ශීඝ්‍රතාවය වැඩි කරන්න.
මේ කැතෝඩේ කියන්නේ කවුද? ඉලෙක්ට්‍රෝන ගන්න කෙනා. ඉලෙක්ට්‍රෝන ගන්න මෙතනනේ. දැන් කැතෝඩේ වෙන්නේ යකඩ. ඒක තමයි කියන මේකට කැතෝඩීය ආරක්ෂණ ක්‍රමය කියලා. එහෙනම් මේක කැතෝඩේ වෙන්නේ යකඩ, ඇනෝඩේ වෙන්නේ දිය වෙන එක සිංක්. මේක පාවිච්චි කරන ප්‍රායෝගික අවස්ථා දෙකක් අපිට ගන්න පුළුවන්. මොකක්ද එකක්? ගැල්වනයිස් කිරීමේ සිංක් ආලේප කරනවා. අනිත් එක මොකද්ද? නැව් බඳ වලට මැග්නීසියම් සිංක් පරි සම්බන්ධ කරනවා. ඔය ටික තමයි ලියන්නේ. හරිනේ? ඒක හරි. ඊට පස්සේ බලමු ටිකක් හොඳ ප්‍රශ්න ටිකක් අපිට. වැදගත් ප්‍රශ්නයක් විතර සාකච්ඡා කරලා නැත්තම් ඔක්කොම සාකච්ඡා දෙන්න මොකුත් නැහැ නේ. එකම ප්‍රශ්නය අයයි කරලා. මේ ටක් කතා කරන්නත් ඕනේ මට හරි. මේ පළවෙනි එක තමයි දැන් මං හිතන්නේ දැන් අපි දවස් ගානක් තිස්සේ මේ ප්‍රෝග්‍රෑම් එකෙත් දවස් 10ක් විතර වැඩ කරලා තියෙනවා මං හිතන්නේ ගිය මාසෙ ඉඳන් පටන් අරගෙන කියපු දවස් වලට හරි හැම දවසකම පුතේ මම හැමදාම වැඩ කරා හරි තාක්ෂය දෝෂ දෙක අවස්ථා දෙකක් ඇති ඒ කාලය අඩු වෙන විතරයි වුනේ එහෙම නැතුව හැම දවසකම ඔන්ලයින් ක්ලාස් එක කරා කිසිදු බාර් කියන්නේ මග හැරවීමකින් තොරව ඔයාලට කරලා තියෙනවා කවර් කරලා තියෙනවා එතකොට ඊළඟට මේ ඔයාලට 25 එක්සෑම් එක තියෙන්නේ 25 එක්සෑම් තියෙන්නේ 25 අපිට විද්‍යාව තියෙන්නේ ඕනේ මං කියන දවස් අරනේ බලන්න විද්‍යාවේ 25 නේද බලන්න සාමාන්‍ය ටයිම් ටේබල් වෙනස් වෙයි පාර yes 25 කියන ළමයි අපිට තව සති දෙකක් වගේ සති අද කවද්ද 13 ඔව් තව දවස් සති දෙකකට ආසන්න කාලයක් තියෙනවා නේ ඒ නිසා මෙහෙමයි මං කරන්නේ හරිද දැන් ඔය ප්‍රිසිස්ටියුට් එකේ කෙමිස්ට්‍රියුට් එකේ මේකේ දැන් ඇත්තටම කෙමිස්ට්‍රි කරන්න දෙයක් නෑ ඔයාලා කරද්දි තේරෙයි අපි අර කලින් කරපු පේපර් එකේ තිබ්බ හයිඩ්‍රෝකාබන් චුට්ටක් එකක් කරලා තියෙන්නේ අනිත් ඒවා ටික සියල්ලක්ම මම ඔයාලට කරලා තියෙනවා පුතේ කිසිම ප්‍රශ්න මේ ටියුට් සෙට් එක කරලා ගියා නම් ඔයාලට කිසි ප්‍රශ්නයක් නෑ ආයි විභාගයේ ෂුවර් ඈ ඔය ප්‍රිසිස්ටියුට් එකයි කෙමිස්ට්‍රියුට් එකයි මම දෙකක් දීලා තිනේ ඔය දෙක කරා කියනවා ලකුණු 60කට එහා ලොවෙත් ගන්නවා හරියට කරපු දරුවෙක්ට හරිද ඊට අමතරව මම මේකෙන් කරේ ටිකක් මොඩල් ප්‍රශ්න ටිකක් මේක අලුත් ප්‍රශ්න මේ අලුත් ප්‍රශ්න මේකේ තියෙන්නේ මේ අලුත් ප්‍රශ්න ටිකක් තමයි මේක හරහා කව වෙන්නේ හරිද මේකේ සම්පූර්ණ සිලබස් එක කව වෙන විදිහ තමයි මේකේ යම් ප්‍රමාණයක් ඇත්තම කව වෙනවා හරි කතන්දර නැහැ මේ ටියුට් සෙට් එක හදලා තියෙන සම්පූර්ණයෙන්ම ෆුල් කවර් කරන්න එතකොට ඔයාලට මේකේ ඔය මේ සමහර ප්‍රශ්න එකම ප්‍රශ්න වගේ අය නැවත නැවත අහලා තියෙන්නේ ඉතින් ඕවා ටික හරියට කරන්න මේ වන සරල ප්‍රශ්න තියෙන හරි මේ වගේ නම් සරල ප්‍රශ්න තියෙන්නේ මොනවා හරි අමාරුද මේක මතකද ජල අණු දෙකක් අතර තියෙන මේ මොකද්ද මේ අන්තරාණුක ආකර්ෂණ බල දැන් ඔය වගේ ඔයාලට බැරි දෙයක් තියෙනවා මගෙන් අහන්න මම මේවා හැම ලේසියම මේ මොකද්ද ක්‍රමය වායු නිපදවීම අපි කරලා තියෙන්නේ පොටෑසියම් පර්මැංගනේට් පත් කරාම එන කතන්දරේ හරි ඔය කතන්දර ටික ඔක්කොම ලස්සන ප්‍රතික්‍රියාව ඔක්කොම ලියලා ඇති හරිද ඉතින් ඔය වගේ ළමයි ඔයාලගේ මේක මතකද මොකද මේකේ තියෙන්නේ නිකන් මේ ලාවට පෙන්නනොද අර කරන්ට් එක යනවද නැද්ද කියන එක බලන එක අයනික නම් කරන්ට් එක යනවා නැත්නම් කරන්ට් එක යන්නේ ඔය අදහස විතරයි ඔයාලට තියෙන්න ඕනේ හරිද ඊළඟට මවුල පාඩම අවුලක් නැහැ කියලා මම අපේ අයට හිතනවා මං ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා ඉතින් ඔය බන්ධන ව්‍යුහ ලුයිස් බන්ධන අදින ඒවා හරි ඒව ඔක්කොම කරලා ඇත්තේ හරිද සියල්ලම කරලා ඇත්තේ එතකොට ඔයාලට ඇත්තටම ලොකු මහන්සියක් නැහැ කෙමිස්ට්‍රි වලට හරිද මේ මොකද්ද මේක මතකද මේ මොකද්ද මේ අයනීකරණ ශක්තිය මේවත් අපි කරා අක්වක් 233 නීතිය ඔයාලා ලස්සන වීඩියෝස් වල මම කරලා තියෙන්නේ හරිද ඉතින් මේ වගේ කතන්දර ටික ඔයාලා කරගත්තා කියන්නේ පුතා කෙමිස්ට්‍රි එක ඇත්තටම ඔයාලා කිසි nothing මහ ලොකු දෙයක් නෑ වායු නිපදවීම් තුනක් තියෙනවා ඔක්සිජන් වායු හදන එක කාබන් ඩයොක්සයිඩ් හදන එක ඊළඟට කවුද හයිඩ්‍රජන් හදන එක. ඉතින් ඔය තුනෙන් එකක් තමයි වගේ විභාගෙට එන්නේ. අනිවාර්යෙන් එනවා ඉතින්. රසායන විද්‍යාව. හයිඩ්‍රෝකාබන් ප්‍රශ්නයක් තියෙනවාමයි. විද්‍යුත් රසායන දෙකක් තියෙනවා. එක්ක කෝෂ එක්ක විද්‍යුත් විච්ඡේදන. අනිවාර්යෙන් ඩවුන්ස් කෝෂය මේ පාර බලයන් ඩවුන්ස් කෝෂය අනිවාර්යෙන් එනවා මේ පාර පේපර් එකේ යන විදිහත් එක්ක. ඒ රසායන විද්‍යාව පැත්තේ මම කියන්නේ. ඉතින් ඩවුන්ස් කෝෂය අනිවාර්යෙන් එන්න ඕනේ. කතන්දරයට අවශ්‍ය මගේට විලීන සෝඩියම් ක්ලොරයිඩ් දානවා, කැල්සියම් ක්ලොරයිඩ් දානවා, උෂ්ණත්වය පහත හෙලන්න ඊළඟට අර මේ මිනිරන් කූර ඔය අපි ගානක් අපි හැදුවා අරගෙන. හරි. ඒ ප්‍රතික්‍රියා ටික ඒවා ටික ලියන්න පුළුවන් වෙන්න ඕනේ. හරි ඊළඟට ලෝහ මල පැදීම මේ අපි දැන් කතා කරපු ඔය KFC පිනොප්තලින් ඒවා විද්‍යුත් විච්ඡේදන පාඩමෙන් දාන දේවල්. හරිද? මිශ්‍රණ පාඩමෙන් කොහොමද දාන්නේ සාන්ද්‍රණය වහන ගානක් තියෙනවා. අනිවාර්යයෙන්. හරිද? මිශ්‍රණ වෙන් කිරීමේ යම් දෙයක් අහනවා. වෙන් කිරීම ගැන බාහික ආසවනය ද්‍රාවක නිස්සාරණ ගොඩක් අට අහන්නේ වැඩිපුරම අහන්නේ ඒවා. ඉතින් අර මතකද ඒ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් වතුර දීලා අයඩීන් ඒවා වෙන් කරන ක්‍රම
අන්න ටික පොඩ්ඩක් අනිවාර්යෙන් බලාගෙන මේ රසායන පැත්තෙන් මම කතා කරන්නේ සූත්‍ර ලියන ඒවා ඒව සරල දේවල් ඒව කොහොමත් අපි දන්නවා තියෙනවා කියලා ඒව ප්‍රශ්නයක් නෑ මවුල පාඩමේ ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම තියෙනවානේ ගණන් හදන්න තියෙනවා හරිද බන්ධනයක් අදින්න වෙනවා ලුයිස් ව්‍යූ අදින්න ඒ වගේම අයනික බන්ධන අදින්න අනිවාර්යෙන් ප්‍රශ්නේ ඒ දෙපැත්තම තියෙනවා ඒව තමයි ඔකේ තියෙන්නේ ඔය ටික කරගන්න පුළුවන් කියන්නේ බං කෙමිස්ට්‍රි නතින් හරි බය වෙන්න එපා මේ ඔක්කොම කරලා තියෙන්නේ මේ හැම දෙයක්ම ඔයාලා ටියුට් එක කරද්දී තේරෙයි මේ සියලු දේවල් කරලා තියෙන්නේ මේ මේව ලස්සනට කියවලා ගානට කරගන්න තියෙන්නේ හරිද මේකේ මාකින් ස්කීම් එක මම ඔයාලට දාන්න මේ තියෙන ද්‍රාවක නිස්සාරණය වල පේනවා ඇති අර මං කිව්ව ලීබික් කන්ඩෙන්සර් එකේ පාවිච්චි මේ පාප් මේ විකසනේ වන්ද මේ බේරුම් පුනීලේ පාවිච්චි කරලා අයඩින් වලට ගන්න එක ද්‍රාවක නිසා මේක අනිවාර්යයෙන්ම වෙනවා මොකද්ද මේ ලුණු නිෂ්පාදනය පළමු තටාකයේදී කැල්සියම් කාබේට් දෙවෙනි තටාකයේ කැල්සියම් සල්ෆේට් තුන්වෙනි සෝඩියම් ක්ලොරයිඩ් ওই ටික එනේ වේදිය ඒත් එක්කම අර අත ගැටි අන්තිම එකේ තියෙනවා මැග්නීසියම් ක්ලොරයිඩ් මැග්නීසියම් සල්ෆේට් උන් විසින් අර ද්‍රාව්‍යතාවය වෙනස් වෙන කේස් එකක් තියෙනවා ඒ ටික තියෙනවා මේ බිත්තර මේකේ මොකද පුතේ එන වායුව මේ පොඩ මේ නිකම් බලන්න නිකම් බිත්තර කඩුනේ කවුද එන්නේ එහෙනම් කැල්සියම් කාබේට් එස් කවුද කාබන් ඩයොක්සයිඩ් වායුව එන්නේ රයිට් ඉතින් ওই කතන්දර ටික ලියන්න එනවා ඒ සමීකරණ වර්ගයේ බන්ධන ටික මේක මතකද මේ මොන පැට්‍රිකල් එකද හයිඩ්‍රෝකාබන පැට්‍රිකල් මේක අපි කරා අරකේ ටියුට් එකේ ඇති මේ ටියුට් එකේ තියෙන එකක් කරා හරිද එතකොට මේකේ ඔයාලා මතක ඇති ඔය වායුවත් එක්ක පිටවෙන එක කියන හඳුනා ගන්න ක්‍රමය මේකේ x දාන කොපර් සල්ෆේට් ජලය හඳුනා ගන්න ඊපස්සේ මෙතන අවර්ණ හුණු දිර y ගන්නේ කාබන් ඩයොක්සයිඩ් හඳුනා ගන්න. ඔය ටික ලස්සනට කරලා. ඉතින් මේ තියෙන මොකද්ද? මේවල් පාස් පේපර්ස් ලස්සනට කරා. පන්ති වල මතක ඇති. මේ ඩවුන්ස් කෝෂය. හරිද? මේකේ ඔය යකඩ කැතෝඩය මීවන් ඇනෝඩය මෙතනින් ක්ලෝරින් වායු පිට වෙලා යනවා. ඒ ලස්සනට උගන්ලා ඇති. අර මේකේ දැල් පාචේ ළඟදී මම ඔක කියා දුන්නා. ඒක නිසා ඒව අනිවාර්යෙන් බලාගෙන යන්න වෙනවා අපිට. මේ ඉතින් ඇවිල්ලා දීලෝහ ආචරණය කියන කතන්දරේ. හරිද? එතකොට මේක මතකද? මේක පුංචි පැට්‍රිකල් එකක්. අර මල බැඳීමට ජලය අවශ්‍ය බව පෙන්වන එක. කැල්සියම් ක්ලොරයිඩ් හරි සිලිකා ජෙලි හරි දානවා. ජලය අයින් කරලා අනිසාදක. මොකද ජලය සහ ඔක්සිජන් දෙකම තියෙන එකවර දෙන එකෙක් නැති වුණොත් මලකට කන්නේ නැහැ. මේ දින විද්‍යුත් විච්ඡේදන කතන්දරයක්. හරි? විශේෂම ජලය විද්‍යුත් විච්ඡේදනය බලාගෙන මේ පාරවල ජල විද්‍යුත් විච්ඡේදනයම කියන්නේ අල්පාමික ජල විද්‍යුත් විච්ඡේදනය කියන කතන්දරේ ගොඩක් අර මේ පාර වැඩිපුර එන්න පුළුවන්. හරි? මේ හයිඩ්‍රෝකාබන් කොටස් ඔය වගේ මේ ටියුට් එකේ සම්පූර්ණයෙන්ම ඔයාලට කවර් කරලා තියෙන්නේ එකම ප්‍රශ්නේ නැවත අහලා ඇති. මේ කවර් කරලා තියෙන්නේ පුතා ඔය ටික කොටස් ටික තමයි කවර් කරලා තියෙන්නේ. හරිද? සක්‍රිය මේ තියෙන්නේ ලිට්මස් පරීක්ෂාව ඊළඟට මේ ප්‍රතික්‍රියාශීලතාවයට බලපාන කාරණා ඔය ටික ලස්සනට මේ ටියුට් එකේ තියෙනවා. ඔයාලගේ මේ විදිහ. හරිද? එතකොට මේ ටික ඔයාලා කරගන්න. හැම එකම මටම කියන්න එපා. හරිද? මේක සරල දෙයක් තියෙන්නේ. හරිද? ඉතින් ඔයාලා ඒ ටික කරලා බලන්න මම මාකින් ස්කීම් එකක් දාන්න. පිස් එකෙත් මාකින් ස්කීම් එක දාන්න. ඔයාලා කරන්න. කරලා බැරි ඒවා ටික තියෙනවා නම් මට කියනවා ෆිසික්ස් එකේ පොඩි උදව්වක් කරන්න 25ට කලින් 11 වසරේ ඒවා ටික විතරක් 10 වැඩක් නැහැනේ 11 වසරේ මෙන්න මේ පාඩම් ටික හොඳයි ඒකේ මම ෆිසික්ස් තව කව ගන්නේ පාඩම් වර්ගීකරණය කරපු ඒවායි කවර් කරලා දාලා තියෙන රෙකෝඩින් එකක් දාලා තියන්න මොනවද කවර් කරලා දාන්නේ මේ මොනවද එකක් මොකද්ද 11 වසරේ තරංග පාඩම ඊළඟට ආලෝකයේ පාඩම ඊළඟට විද්‍යුත් උපකරණ ක්ෂමතාවය ඉලෙක්ට්‍රොනික කැලකත් මම දාන ඉලෙක්ට්‍රොනික්ස් ඊළඟට ඒ චුම්බක ඔය ටික අර 11 වසරේ අන්තිම වාර ටික නැවත වාර ඉන්ස්ටිටියුට් එකම හදලා දාන්න ෆිසික්ස් එක හොඳයි අනිත් ඒවා නේද බලගුණ එකලා තේරුම් ගන්න නෑනේ බා ඒ වැඩක් නෑ අපිට බාල සමුදුද්දාව කරලා වැඩක් නෑ මොකද අපි දන්නවා බා ඒව ඇති දෙයක් නෙවෙයි අපිට ඕනේ බං ඔය අන්තිම හරිය ටිකනේ තාපය පාඩේ ප්‍රශ්න ටික අන්නේ ටික මම කරලා දාන්න ඉන්ස්ටිටියුට් එකේ හරිද ඔයාලා අයිති කරන්න මම බැරි ප්‍රශ්න වල මම අහගන්න හරිද ඒ ටියුට්ස් ටික ඔක්කොම කම්ප්ලීට් කරලා යන්න ඒ ගිය අවුරුද්දේ විභාග ලියපු කට්ටියත් මම මතක කිව්වේ ඔය ටියුට්ස් ටික කරයිටම් කරා නම් ඇත්තටම අපි ගොඩ ඇත්තටම තමයි ළමයි ගොඩ ගියේ පිළිවෙලට ඔය ටියුට් එකේ තියෙන ලස්සන පාඩමත් එක්ක ප්‍රශ්න ඒ හින්දා ඔයාලා ඒ ටික කරන්න ඒ ක්‍රමයේ අනුව වැඩේ කොට දා ගන්න පුළුවන් වේවි ඉතින් ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ තවත් වෙලා ගන්න ඕනේ ඉතින් ඔයාලට ඔන්න මම අද ඔන්ලයින් ක්ලාස් වලින් ලයිව් ක්ලාසස් වලින් අදින් මම සමු ගන්නවා ඔයාලත් එක්ක. අදින් පස්සේ අපිට සම්බන්ධතාව වෙන්න පුළුවන් රෙකෝඩින් සරහා පමණයි. ඉතින් මම අවශ්‍ය දේවල් වලට දානවා. ඉතින් මේ තමයි අපි
මේ අවුරුද්දේ අන්තිමටම කරන ලයිව් ක්ලාස් එක. හරි. ඉතින් එහෙනම් හැමෝටම මං මෙතනින් නවතින්න කලින් පුංචි කතාවක් කියන්න. කතාව තමයි මේකයි. පුතේ උඹලා හැමෝම දක්ෂයෝ. එක එක පැතිකඩවල වලින් දක්ෂයෝ. ඉතින් ඔයාලා යම්කිසි දවසක තමන්ගේ ජීවිතේ යම් තැනකට යාවි. ඒක මම දන්නවා. හැබැයි පළවෙනි දේ තමයි තමන් තමන්ට අවංක වෙන්න. තමන්ගේ උත්සාහය අතාරින්න එපා. තමන්ට යම් දෙයක් හිතනවා නම් ඒ හිතන දේ කරන්න එක විසින්ම කැප වෙන්න. කැපවීම සිද්ධ කරාම යම් කාලයකට පස්සේ, ඒ කියන්නේ කෙටි කාලින නොවේ, අවුරුදු 10ක් 15ක් වගේ කාලයක් වෙන්නත් පුළුවන්. සමහර විට ඔයා ඊටාම හොඳ තැනකට යනවා. එතකොට අර ඔයා ගත කරපු අතීතයේ ළමයි සුන්දර මතකයක් බවට පත් වෙනවා. ඔයා මේ වෙලාවේ මහන්සි වෙන්නෙත් එවැනි සුන්දර මතකයක් ඉස්සර කියන්නේ 2030 දී වගේ ඒවා මතක් කරද්දි ඔයාට සුන්දර මතකයක් වෙන කාල සීමාවක් තමයි මේ ඔයාට ගෙවෙන්නේ. මේකයි නැවත ගන්න බෑ. හැම දරුවෙක්ටම කියනවා මේ අවසන් පුංචි වැදගත් කාල සීමාව තුළ ඔයා පුළුවන් තරම් ඔයා වෙනුවෙන් මහන්සි වෙන්න. පුතේ ඔයා ගැන හිතන්න. ඔයා ගැන හිතලා ඔයාගේ අනාගතය වෙනුවෙන් මේ කාල සීමාව උපරිම ධාරිතාවෙන් වැඩ කරන්න. ඒක ඔයාගේ තියෙන ලිමිට් එක පන්නලා වැඩ කරන්න. මේ නිදිමන් නිදිමැරීම් ඇස් ශ්‍රීදේවි හරිද දුක හිතේවි. හැබැයි ඒ දුක හිතන හැමදේම විභාගය ඉවර වුණායින් පස්සේ ඔයා සාර්ථක විභාගයට මුහුණ දුන්නායින් පස්සේ පුතේ එකපාරක් විභාග ලිව්වහම මේක ජීවිත කාලයටම රිසල්ට් එක තියෙන විභාගයක්. නිසා ඔයාට සිහි කරන්න පුළුවන් මම මෙච්චර මහන්සි වෙච්ච නිසා තමයි මං ඉස්සර ප්‍රතිඵලයක් ගන්න කියලා. එක එකක්. එසා පළවෙනි කාරණාව ඔයා ගැන හිතන්න අංක 1. ඔයා ශක්තිමත් වෙන්න. ඔයාගේ ශක්තිය ඔයා. ඒ නිසා හැමදේම ඔයා විභාගය ලියන තනියෙන් ගුරුවරයෙක් වෙවිලා නෙමෙයි. ඔයා විභාගය ලියන. ඒ නිසා ඔයා තුල තියෙනවා සම්පූර්ණ ලොකු ශක්තියක්. ඒ ශක්තිය පාවිච්චි කරන්න. ඉතින් මම විශ්වාස කරනවා අපේ හැම දරුවෙක් තුළම මේ වැඩ කරන්න තියෙන සුපිරිම ශක්තිය වාගාව තියෙනවා. ඒක කවුරු ගාවත් කාටවත් වළක්වන්න බෑ. සමම හිතනවා මේ කරන විභාගය සියල්ලම ඔය හැම දරුවෙක්ටම ඔයාට උපරිම විභාගයේ තියෙන උපරිම රිසල්ට් එක කියන්නේ එන්න පුළුවන් ඉහළම මට්ටම පුතාට ලැබේවි. ඒ නිසා ඒක අංකයක අදිෂ්ඨානය. හරි මේක අතාරින්න එපා. අන්තිම මොහොත වෙනකන් උඹලා මේ සටනේ ඉන්න. ඒ නිසා මේ දෙන පළවෙනි දවසේ විභාගේ ඉඳන් පටන් ගන්න මේ දින 9 විභාගයේ දක්වාම දවස් දින 9 දක්වාම ඔබ ළමයි මාර විදිහට ශක්තිමත් වෙන්න. ඔයාලා හැමෝටම පුළුවන්. මම හැමදාම කියනවා පටන් ගන්නකොටත් මම කතා මේ කිව්වා. හැමෝටම පුළුවන්. කිසිම කෙනෙක්ට බැරි කමක් නැහැ. ඔයාලගේ හිත තමයි අංක 1. තව එක දෙයක් කියන්න. විභාගයේ තියෙන පළමු දවසේ ඔබ කවමදාවත් විභාගයේ ලියලා විභාග ශාලාවෙන් එලට ආවයින් පස්සේ කිසිම වෙලාවක විභාග ප්‍රශ්න පත්‍රයේ තිබිච්ච උත්තර ගැන කතා කරන්න යන්නේ නැහැ. MCQ ප්‍රමාණය බලන්න යන්නේ නැහැ. මම 25 වෙනිදාවත් ඔයාලට රිසල්ට්ස් දාන්නේ නැහැ. මම MCQ පේපර් එකේ. මම දෙන්නේ 25න් පහ වුණායින් පස්සේ. අන්තිම දවසෙන් පස්සේ මම රිසල්ට්ස් කියන්නේ MCQ එකේ උත්තර පත්‍ර ඔක්කොම දානවා. එතකන් දාන්නේ නැහැ. හේතුව කිසිදු විභාගයක ඔබ විභාග පරීක්ෂකවරයෙක් නෙවෙයි. ඒ නිසා ඔයා විභාගෙ ලිව්වා පේපර් එක බාර දුන්න විභාග ශාලාව එතනින් පස්සේ විභාගෙ ලියලා ඉවරයි. ඔයාටයි පේපර් එක අරගෙන ආයේ ඒක හරි වැරදි හදන්න බෑ. නිසා කිසිම වෙලාවක කිසිදු දවසක ප්‍රශ්න පත්‍රය ලිව්වයින් පස්සේ මේක අමාරුද ලේසිද නැත්නම් මේක මොනවද ඔයා ලිව්වේ මොනවද මේකේ උත්තර කියලා කාගෙන්වත් අහන්න යන්න එපා. මොකද ඔබ නෙමෙයි විභාග පරීක්ෂක. ඔයා ගැන පළවෙනි එක හිත ගැන පළවෙනි ඔයා ගැන ආත්ම විශ්වාසය හදාගන්න. මම මේක කොහොම හරි කරලා ආවේ. නිසා අනිත් එක පේපර්ස් චෙක් කරලා යන්න මම වුණත් අත්දැකීමෙන් කියන්නේ මම වුණත් විභාගයට කලින් දවසේ මම කරපු දේ තමයි පසුගිය වාර විභාග කියන්නේ පසුගිය සාමාන්‍ය පෙළ විභාග අවුරුදු 5ක් විතර අර මං කිව් ක්‍රමයට බැලුවා. එතනින් පුතේ මාර විදිහට ඉස්සරහට අපිට පයින්න පුළුවන්. ඒතර ආටම තේරෙන විභාගයට එන විභාග ලියද්දි යනවා. හැබැයි අනුමාන පාඩම් කරන්නේ අපි සම්පූර්ණයෙන් සිලබස් කවර් කරලා පාඩම් කරලා ඉවරයි විෂයට අදාළව. එතනින් පස්සේ වා කරන්නේ අර විදිහ කෙටි ප්‍රශ්න ටික කරන්න. දෙවන ප්‍රශ්න පත්‍ර ටික ලස්සන පිළිවෙලට කරන්න. ඉතින් ඕව තමයි තියෙන්නේ. ඉතින් අපිට තව නැවතත් මට කියන්න තියෙන ඉතින් ඔය අපේ අවසානයක් මේ පන්තියේ තියෙනවා. ඉතින් අවසාන දවස් තමයි මේ අපි කතා කරන ලයිව් ක්ලාස් එක. ඉතින් සජීවීව නැවතම ඔබ හම්බ නොවේවි ගොඩක් වෙලාවට. ඒ නිසා මේ දැන් රෙකෝඩින්ග්ස් තමයි මම දාන්නේ. ඉතින් අදින් පස්සේ අපි මේ නවත්තන පන්තියෙන් පස්සේ මම විශ්වාස කරනවා ඔයාලා අද ඉඳලා මේ මොහොතේ ඉඳලා මම දන්නවා ඔයාලා මාර ශක්තිමත් බලා ඉස්සර අනාගතේ හැම එකගේ සාර්ථක වෙන්න ඕනි. අනිවාර්යෙන් සාර්ථක වෙනවා. ඒ ශක්තිය තියෙන උඹලා ගාව. ඒ නිසා
මම හිතනවා ඔය දරුවෝ හැම කෙනෙක්ම තැනකට යාවි. විභාගේ ලියලා ඔක්කොම ඉවරයෙන් පස්සේ කැමති නම් විතරක් හම්බෙන්න එන්න. ඒක ප්‍රශ්නයක් නෑ. එතකොට මම ඔන්න රිසර්ච් ෂීට් එක බලලා දෙන්න ලකුණු ටික. රිසර්ච් ආවහම අනිවාර්යෙන්ම කියන්න එන්න සර් ගාවට. මම බලන් ඉන්න උඹලා එනකම්. මොකද මම ඒක දන්නේ නැහැ. ඔයාලා මතකද ගිය අවුරුදු රිසර්ච් එද්දි මතකද කෝල්ස් කොච්චරක් ආවද කියලා සර් මොන පන්ති ඔයාලගේ පන්තිදී ඔයාලට මතකද කෝල්ස් කොච්චර මම ආන්සර් කරාද කියලා. මතකද? අර රිසර්ච් එන මොහොතක. ඉතින් ඔයාලා මතක තියාගන්න ඔයාලා හැමෝගෙම මෙහෙමයි පුතේ. ඉතින් උඹලා මට හැමෝම මාර ශක්තියක්. උඹලා මාත් එක්ක මාර කාලයක් වැඩ කරා. මං ගැන විශ්වාසයෙන් වැඩ කරලා තියෙන ගොඩක් කට්ටිය. ඉතින් ඒ විශ්වාසය බින්ද නොවන විදිහට ලොකු වැඩ මාලාවක් කරලා තියෙනවා. කිසිදු පන්තියක කියන්නේ කිසිදු පන්ති මන් දන්නේ කොහොමද කියලා. ඕන පන්තිකට වඩා වැඩිපුර කරා කියලා මට හිතායින් කියන්න පුළුවන්. මම දන්නවා මං මාර වැඩ තොගයක් කරලා තියෙනවා. ඔයාලා වෙනුවෙන්. ඒ නිසා ඔයාලගේ දැන් ඔයාට බාරයි පුතේ විභාගෙ ලියන්න. මට සර්ට කරන්න උපරිම දේ කරලා ඉවරයි. මගේ පැත්තෙන් වෙන්න ඕන දේ ඔයාලට කරලා ඉවරයි. දැන් පුතාගතේ තමයි මේ වැඩේ තියෙන නිසා මම විශ්වාස කරනවා මගේ දරුවෝ ටික මේ විෂයට විද්‍යා විෂයට හොඳ රිසල්ට් එකක් දාවි. මම දන්නවා. ඒ නිසා උඹලා හැමෝටම මම සුබ ප්‍රාර්ථනා කරනවා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් මට කියන්න. එතකන් මම කිව්වනේ මගේ ජීවිතුන් අතර ඉන්නකම් මගේ දුරකථන අංකය ඔබට විවෘතයි. ඔබේ ප්‍රශ්නයක් අනිවාර්යෙන් මට අහන්න පුළුවන්. ඉතින් එහෙනම් පුතේ හැමෝටම බුස්සන්නයි. එහෙනම් ඔතනින් මම ගිහාන් සර්ගෙන් චරිතය ඔබලයින් ඔන්ලයින් පන්තියෙන් එහෙනම් ඔතනින් අවසන් වෙනවා. එහෙනම් පුතේ හැමෝටම ජය වේවා බුස්සන්නයි. හැමෝටම ඉදිරි ජීවිතය සාර්ථක වෙන්න ඕනේ. එහෙනම් හැමෝටම බුස්සන්නයි පුතේ.